මොකක්ද 5 ERS කොහොමද පටන් ගන්නෙ? එක්ස්පලේන් එකක් දීලා ඉන්න. කියන්නේ එල් ඔක්කොම හරියන විදිහට එක්ස්පලේන් එකක් දුන්නොත් මොකද? ඒ කියන්නේ ඔක්කොම ෆන්ඩඩ් වල ප්‍රයිස් නෙවෙයි අපි ප්‍රයිස් එක පස්සේ බලන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇතුලේ වෙන සිද්ධාන්තය මං කියන්නේ. ඕනේ පොඩ්ඩක් ඉඳපන් අපි එකට නිකන් මේකක් ගන්න මේ පේන්ට් එක. පේන්ට් එක නේ තමයි මද්දලේ පේන්ට් එක එතකොට අයිඩියා එකක් එනවනේ මේ අයින් මොකද්ද කරමුකෝ. ඇතුලේ වෙන්නේ කියලා. පේන්ට් ආවනේ පේන්ට් එක. පේන්ට් එක ආව චූටි කොටුවක් තියෙන. පේන්ට් එක මේ පේන්ට් ගොඩ කාලෙන් යූස් කරේත් නෑ. චිත්‍ර අදින්නේ නැහැ නේ දැන් ඉස්සර වගේ චිත්‍ර අඳින්නේ නෑනේ මන්නේ. මතකත් නෑ. හරි. දැන් මේ මෙහෙමයි. දැන් ඔයා රියල් සල්ලි දැම්මොත් කොයි බපේ රියල් සල්ලි දැම්මොත් දැන් ඔයා හිතන්නකෝ ඩොලර් අපි හිතමු දැන් අපි ගාව මේ වොලට් බැලන්ස් එක සාමාන්‍ය උපරිම 100 200 නෑ 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 කියන්නේ දැන් අපි ගාව වොලට් බැලන්ස් එක සාමාන්‍ය 100ක් 100ක් 200ක් වගේ ගානක් නැතිනේ සාමාන්‍ය 500ට අඩුයිනේ හැමෝගෙම වොලට් බැලන්ස් ඊට වඩා වොලට් බැලන්ස් නැහැනේ. එතකොට සාමාන්‍ය ෆොරෙක්ස් කරනකොට සාමාන්‍ය ඩොලර් 20ක් 30ක් තියාට පොඩ්ඩක් අමාරුයි. සාමාන්‍ය 100ක් තියනවා කියන්නේ පොඩ්ඩක් කියන්නේ ටිකක් අමාරු වැඩේ. මොකද සාමාන්‍ය ගෝල්ඩ් එකේ මේ අවස්ථාවන් වුණා සාමාන්‍ය පොඩි 1 මිනිටටත් සාමාන්‍ය ඩොලර් 60 70ක කියන්නේ 0.01න් ගත්ත ඩොලර් 30 40ක් පොඩි මූවමන්ට් එක වුණත් දෙනවා. එතකොට සාමාන්‍ය ඩොලර් 100ක් විතර තියාන SL එක ඩොලර් 60ක් 50ක් විතර දාන්න බෑනේ. එකක් ලොස් වුණොත් ඒ කියන්නේ එක ට්‍රේඩ් එකකට account එකේම මේ එක අපිට දෙන්න බෑනේ. එතකොට ඩොලර් 100ක් විතර තියාන එක ට්‍රේඩ් එකක් ගත්ත කියන්නේ ඒක ප්‍රොෆිට් නොත් ඉෂුව එකක් නෑ. සාමාන්‍ය 100 එක මේ 150ක් 160ක් විතර වෙන්න පුළුවන්. හරිද? ලොස් එකක් ගියොත් ඩොලර් 30 40ක් යනවනේ. ඒ කියන්නේ දැන් තියෙන මූවමන්ට් එකත් අනුව දැන් ඔය JPY USD JPY USD JPY ඒ වගේ පේ එක ගහනවා නම් ඉතින් මේ යූරෝ USD ඒ වගේ එක ගහනවා නම් සාමාන්‍ය ඉෂුව එකක් නෑ. සාමාන්‍ය මේවා කරන්න පුළුවන්. මේ ගෝල්ඩ් එකේ වගේ ගහන ටිකක් අමාරුයි. එතකොට දැන් ඩොලර් 100ක් කියන්නේ සාමාන්‍ය අපි හිතමු ඩොලර් 15කට වගේ. ඩොලර් 15කට විතර අපට කොහොමද මේ සාමාන්‍යයෙන් 5000 account එකක් වගේ හම්බුණා. ඩොලර් 5000ක වගේ account එකක්. ඒක වටිනවනේ. ඩොලර් 15කට ඩොලර් 5000ක account එකක් වගේ හම්බ වෙනවා කියන්නේ. එතකොට ඉතින් මේවා කියන්නේ අපේ සල්ලි නෙවෙයි අපිට ට්‍රේඩ් කරන්න කම්පැනියක් වශයෙන් දෙන සල්ලි. කියන්නේ කම්පැනියක් විසින් දෙන සල්ලි. හරි. එතකොට දැන් ඇත්තම කිව්වොත් නිකන් ඔහේ යන කෙනෙක්ට මේ මෙහෙම ඩොලර් 5000ක් ඩොලර් 10000ක් දීලා ට්‍රේඩ් කරවන්නේ නැහනේ. يعني එහෙම කහන්නේ නැහනේ මොන කම්පැනි එකටවත්. හරිද? නිකන් ආතල් එකට දෙන්නේ නැහනේ. එතකොට නිකන් දෙන්න බැරි කම තමයි මේ පොඩි මුදලක් ගන්නෙ. පොඩි මුදලකුත් අරගෙන තමයි අපට මේක දෙන්නේ. හරිද? මේක දුන්නට මේ කියලා නීති දාලා තියෙනවා. හරිද? මේ කියන්නේ අපි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියලා එයාලා තහවුරු කරගන්න. දැන් හිතන්නකෝ මේ 5000 account එක දැන් හිතන්නකෝ මේක දෙනවා මේ අපට ගහන්න ඕනේ ප්‍රොෆිට් ටාගට් එකක් දෙනවා. හරිද? එතකොට දවසට ලොස් වෙන්න පුළුවන් උපරිම ගාණක් දෙනවා. ඊට අමතරව මේ මොකද්ද මැක්ස් ලොස් එකක්. ඒ කියන්නේ උපරිම ලොස් වෙන්න පුළුවන් ගාණ. ඒ කියන්නේ 5000 account එකකින් මෙච්චරයි ලොස් වෙන්න පුළුවන් කියලා එහෙම ගානකුත් දෙනවා. හරි? එතකොට මේ අපිට දැන් පළවෙනි දැන් හිතමු 5000 account එකක් අපි ගත්තා. 5000 එකක් ගත්තා. ඩොලර් 15ක් දීලා. හරිද? 5000ක් ගත්තට සාමාන්‍ය මේකෙන් 100% එක මතන අපි සයිට් එකට යනකොට බලමු. මේ හිතන්නකෝ දැන් මේ නෝමල් ප්‍රයිස් එක කියන percentage එක මට 5000 account එක දුන්නත් මේකෙත් එක කියලා ඉන්නේ මුලින්ම. ෆන්ඩඩ් account තියෙනවා වර්ග කිහිපයක් තියෙනවා. එකක් තියෙනවා මේ instant කියලා. හරිද? පාපෙන් ලියන්න බෑවා. instant account කියලා දෙනවා. instant account කියන්නේ මේ අපි වර්ග ටික කියලා instant එකක් තියෙනවා. step first ඒ කියන්නේ step එකේ account තියෙනවා. හරිද? 2 step තියෙනවා. හරිද? අය 3 step කියලා තියෙනවා. මේ වර්ග හතරක් තියෙනවා. හරිද? තව ඉතින් තව
එතකොට අපි ඉන්ස්ටන්ට් එක ගත්තොත් පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඒ කියන්නේ දැන් 5000ක මේ තුනටම සාපේක්ෂව එක ස්ටෙප් එකේ වට 2 ස්ටෙප් එකකට 3 ස්ටෙප් එකකට වඩා හරි. එතකොට මේකෙදි වෙන්නේ අපට මේ මොනවත් ඒ කියන්නේ පාස් කරන්න නැහැ. කෙලින්ම මේ ලයිව් account එකක් දෙන්නේ. හරිද? ඔයා හිතන්නකෝ 5000 account එක. කෙලින්ම ලයිව් 5000. ඒ කියන්නේ අපි රියල් මනි ගහනවා වගේ ගහන්න තියෙන්නේ. අපි ප්‍රොෆිට් කරොත් ඒක අපිට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. හරි 1250 account තියෙනවා 5000 තියෙනවා සමහර ඒ වගේ 3000 account තියෙන ඒවා තියෙනවා 10000 එතකොට 25000 එහෙම එක එක account තියෙනවා ඉන්ස්ටන්ට් වල. හරිද? එතකොට මේක දැන් හිතන්නකෝ අපි 5000 account එකක් ගත්තා කියලා. 5000 account එකක් ගත්තට පස්සේ ඒකෙදිත් ඩේලි ලොස් එකක් තියෙනවා. දවසට ලොස් වෙන්න ඕන ගාණක්. උපරිම ඒ ගාණ ලොස් වුණොත් account එක ඉවරයි. එතකොට max loss එකක් කියලාද මේ කියන්නේ ඔයා මේ account එක පාවිච්චි කරන කාලය තුන 5000 account එක නම් 5000 account එක පාවිච්චි කරන කාලය තුල ලොස් වෙන්න පුළුවන් උපරිම ගාණක් තියෙනවා. හරිද? දැන් 5000 account එක නම් සාමාන්‍යයෙන් ඩේලි මං හිතන මට මතකද ඩොලර් 150යි. ඔව් 150යි තියෙන්නේ. මතක හැරියට දැන් ඔය එකෙක් ගාන මම ඒක දැන් බ්‍රෝකර්ලාගේ සයිට් වලට යනකොට ඒවා එකින් එක ගානත් එක කියන්නම් දැන් මේ මම රෆ්ලි ID 150. එතකොට දවසට ඔයා දවස ඇතුළත ට්‍රේඩ් කියන්නේ ට්‍රේඩ් එකක් ඕපන් කරා කියන්නකෝ. ඒ ට්‍රේඩ් එක ඕපන් කරලා එක ට්‍රේඩ් එකක් ඕක කිහිපයක් කියන්නේ පැය 24ක් ඇතුළත ඔයා ඩොලර් 150ක් ලොස් වුණොත් මේ account එක ඉවරයි. අය සල්ලි දීලා ඔය account එක බයි කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ තියෙනවා මේ මැක්ස් ලොස් එක. ඒ කියන්නේ ලයිෆ් ටයිම් ලොස් එක. ඒක සාමාන්‍ය 300ක් වගේ. 300ක් වගේ නේ මල්ලි තියෙන්නේ. ඔව් 300ක් 500ට 300ක් හරි 200 ඔව් 300යි තියෙන්නේ 300. 300යි. ඔව් 300 කියමුකෝ අපි ඒක බලමු හරියට ප්‍රොෆිට් ගන්න ගමු. මේක 300යි. එතකොට මේකත් බ්‍රේක් වෙන්න බෑ. හරිද? මේ 150 දවසට ලෝ කියන්නේ මේක 140ක් ලොස් වුණාට ඉෂුව එකක් නැහැ. හරිද? එතකොට ඉතින් අද ට්‍රේඩ් කරන්න නැතුව පහෝදාට ආයෙ ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? 150 ලොස් කරගන්න එපා දවස් ඇතුළත. ඊට අමතරව දැන් අද 50ක් ලොස් වුණා. හෙට තව කීයක් කරලා ලොස් වුණා. අනිද්දා තව කීයක් කරලා ලොස් වුණා. එහෙම වෙලා ඒ දවස් කියන්නේ එකතුව 300 වෙන්න බෑ. මොනම හේතුවකවත්. හරි එක දිගට 300ක් ලොස් වෙන්න බෑ. ඒ කියන්නේ එක දිගට දැන් ඔය හිතන්නකෝ අද 50ක් ලොස් වුණා. හරිද? හෙට 100ක් ගැහුවා. හරිද? එතකොට ඔයා ඕවරෝල් 50ක් ප්‍රොෆිට්. ඒ වගේ මේ වෙලාව කොහමද 300ක් ලොස් එක වෙන්න බෑ. හැබැයි මෙහෙම මේ ඉන්ස්ටන්ට් වල පොඩි මෙහෙම සීන් එකක් තියෙනවා. මේ අනිත් ස්ටෙප් වල මේ ෆස්ට් ඩේ වල සෙකන්ඩ් තර්ඩ් ඩේ වගේ ඉෂුව එක නෑ. මේකේ මෙහෙම සීන් එකක් දැන් ඔය හිතන්නකෝ මොකද්ද දැන් මෙතන සූම් මේ අයින් කරන්නකෝ. 5000 account එකම ගමු. මේක එකවර අයින් කරන්න ඉරේසට කොහෙද මේ මතකත් නෑ කියන්නකෝ. අන්න ඔතන තියෙන්නේ. ඔව් අපි නිකන් මේ 5000 account එක ගමු. 5000 account එකට කියන්නේ මේ ලයිව් එකකින් 5000 account එක. දැන් එතකොට මේ 5000 ඉන්න බැලන්ස් එක ඔයාගේ බැලන්ස් එක 5000යි. එතකොට තාම accept 150 තියෙනවා ඩේලි. ආයි තියෙනවා 300 තියෙනවා ලයිෆ් ටයිම් ලොස් එක. එතකොට 50ක් ප්‍රොෆිට් කරනවා. කියන්නේ 50ක් ප්‍රොෆිට් කරනවා කිය ඩොලර් 50ක් අද ප්‍රොෆිට් කරා. එතකොට අද දවස් ඉවරයි කියලා හිතන්නකෝ. එතකොට හෙට ඔයා යනකොට ඒ කියන්නේ නෑ එක කියන්න කලින් මෙහෙම කරමුකෝ. එතකොට මේකේ තියෙන්නේ ඔයා 4000 මෙතන ඔයා 4850ට බැලන්ස් එක આવුත් වගේ එකක් නේ. 5150ක් අඩු කරාම 4850යිනේ. එතකොට ඔයා දැන් අද බයි account එක ගත්තා නම් අද 150 ලොස් වෙලා කියන්නේ 4850ට આવුත් ඔයාගේ account එක ඉවරයි. එතකොට max එක 4700යි. ඒ කියන්නේ 5000න් 300ක් අඩු කරාම 700නේ 4000. එතකොට ඔයාගේ අද හෝ හෙට හරි දවස් කිහිපයක් ඇතුළත 4700කට account එක આવොත් account එකේත් ඉවරයි. එතකොට මේ මෙහෙම සීන් දැන් ඔයා අද 50ක් ප්‍රොෆිට් කරා. අද 50ක් ප්‍රොෆිට් කරා. හරි. අද දවස් ඉවරයි. එතකොට හෙට උදේ ඔයා යන්නේ account balance එක 5050යිනේ. ඔයාගේ තියෙන account balance එක 5050. මොකද ඊයේ දවස් කියන්නේ දැන් අද දවසේ 50 ප්‍රොෆිට් කරානේ. එතකොට හෙට යනකොට ඔයාගේ 5050 account balance එක. එතකොට මේ instant කියන එක කියන්නේ මේ අනිත් account වල නෑ. මේ instant කියන එකේ ඔයාගේ දැන් මෙතන daily මේ liquidity price එක 8000 මේ sorry 4850යිනේ. max එක 4700යිනේ. එතකොට දැන් ඔය දවසත් ඉවරයිනේ. එතකොට ඔයාගේ
මේකට 850ටත් මේ 50 එකතු වෙනවා. දැන් ඔයාගේ වොලට් බැලන්ස් එකට 50 එකතු වෙනවා වගේම මෙතෙන්වත් 50 එකතු වෙනවා. එතකොට දැන් අද يعني හෙට දවසේ දැන් අද 50 ප්‍රොෆිට්. එතකොට ඔයාගේ ලික්විඩිටි ප්‍රයිස් එක 4850 නෙවෙයි 4900. හරිද? එතකොට මැක්ස් එක 4850. හරිද? දැන් හිතන්නකෝ දැන් අද දවසේ 50 ප්‍රොෆිට් කරා. 50 ප්‍රොෆිට් කරලා ඒකෙන් 20ක් විතර ලොස් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අද දවස් ඇතුළේ පැය 24 ඉවර වෙලා නේ. දැන් බැරි වෙලා හරි අද ප්‍රොෆිට් කරලා ඉවරලා අද දවසේ ඉවර වෙලා හෙට දවසේ ලොස් වුණොත් ඔයාගේ ගණන් ගන්නේ ලොස් එකක් වශයෙන්. මොකද මේක ඔයාගේ බැලන්ස් එක. හෙට දවසේ කියන්නේ හෙට ඔයාගෙනකොට ඔයාගේ බැලන්ස් එක මේ ගාන. 5000 නෙවෙයි 5050. ඒ කියන්නේ ඉන්ස්ටන්ට් account වල ඔයාගේ liquidity price එක යනවා. ඔයා ප්‍රොෆිට් කරන්න බැරි වෙලා හරි දැන් ඔයා මෙතන හිතන්නකෝ ඔයා දැන් මෙහෙම ප්‍රොෆිට් කරලා ඔයා 5000 අපි හිතමු 5000 ඊට පස්සේ දැන් ඔයා ට්‍රේඩ් එකක් ගන්න. බැරි වෙලා හරි ඒ කියන්නේ 5300ක් කරලා තියෙන්නේ දැන් හිත අද ට්‍රේඩ් එකක් ගන්න කලින් දවසේ. ඒ කියන්නේ පැය 24ත් ගිහිල්ලා ඉවරයි. ඩේලි පැය 24ත් ගිහිල්ලා ඉවරයි. ඒකට මම හිතට ගියාට පස්සේ මේ පැය 24 කවුන්ට් වෙනවා එතන පෙන්නනවා. ඒතකොට පැය 24 ගියාට පස්සේ ඔයා ඒ කියන්නේ පැය 24ක් ගියාට පස්සේ ඔයාගේ බැලන්ස් එකට මේක එකතු වෙනවා. ඔයාගේ ප්‍රොෆිට් එක එකතු වුණාට පස්සේ එතනින් ලොස් එකක් වුණොත් ඔයාගේ ලොස්. එතකොට 5300ක් කොහෙලා කියන්නකෝ පැය 24ක් ගිහිල්ලා. ඔයා බැරි වෙලා එතනින් එක දවසක 5150ක් ඒත් තියෙනවා වගේ බැලන්ස් එක. 5150ක් වගේ බැලන්ස් එක තියෙනවා. හරි. ඒතකොට ඔයා ඕවරෝල් 150 ප්‍රොෆිට් නේ 5000 account එකක් අරන් ඔයා 5300 කරා. ඕවරෝල් ප්‍රොෆිට් ඒ වුණ account එක වොෂ්. හරිද? ඒතකොට account එකක් බයි කියලා මේව කරන්න ඕනේ. මේකෙදි ඔයා මෙහෙමයි. දැන් ඔයා දැන් අද දවසේ 150ක් ලොස් වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද අද දවසේනේ. ඒ පැය 24ක් යන්න කලින්නේ. එතකොට ඔයා ඩොලර් 50ක් ප්‍රොෆිට් කියලා මේව කරන්න පුළුවන්. හරිද? දවස විවරුණාට පස්සේ ලොස් වුණොත් කේස්. හරිද? තේරුණාද දන්නේ නැහැ සීන් එක? හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔය ගාම මේව කරන්න යන්න. තියෙන ගැටලු ආගෙනම යන්න. අනිත් කටට තවුණක් දන්නේ නැහැ. ඔව් අහගෙනම යන්න. ඔය ඉන්ස්ටන්ට් account එකක් ඈ ස්ටෙප් 2 ස්ටෙප් තියෙනවා ඔය ඉන්ස්ටන්ට් වල සීන් එක. හැබැයි ඊට අමතරව මේ වගේ මේ අපට සාමාන්‍ය කියන්නේ දැන් අපි හිතන්නකෝ මේකේ තියෙනවා මේ KK account වල මෙතන ගැටලුවක් නැද්ද? මේ ටිකේ ගැටලුවක් නැද්ද? නෑ ඒක ෂේප් ෂේප් නේ. එහෙනම් අලුත් එකට යනවා. හරි. එතකොට ෆන්ඩඩ් account වල මේ අපිට දැන් අපි ඩොලර් 500ක් කිව්ව කියන්නකෝ. 500ක් කිව්වට පස්සේ 500ම අපිට දෙන්නේ නැහනේ. ඒ කියන්නේ එයාලගේ සල්ලි වලින් අපි රේට් කරන්නේ. අපේ සල්ලි නෙමෙයි එයාලගේ සල්ලි වලින් අපි රේට් කරනවා. එතකොට අපට 500ම දෙන්නේ නැහැ. එක එක කම්පැනි වලට තියෙනවා 100ට 80 තියෙනවා. හරි. 85 අප්පා 90 හරිද? 95 හරි 100 දෙන ඒවත් තියෙනවා. ඒ කියන්නේ කියමු මේ වගේ තමයි දෙන්නේ. ඒ කියන්නේ අපට පුල් අපි ප්‍රොෆිට් කරන පුල් ගාන දෙන්නේ නැහැ. හරිද? ඒකෙන් 180ක් වගේ දෙන්නේ. එයාලා 120ක් 15ක් 10ක් මෙහෙම තියා ගන්නවා. හරිනේ. එතකොට මේ එක එක කම්පැනි වල ඒක අවුලන්නේ නැහනේ. ඔක්කොම හම්බෙන්නේ නැහැ කියලා තේප්නේ. හරි. ඊට පස්සේ ඊට පස්සේ එක එක කම්පැනි වල මේ තියෙනවා මෙහෙම සීන් එකක්. මිනිමම් ට්‍රේඩින් ඩේස්. ඒ කියන්නේ අඩුම ට්‍රේඩ් කරන්න ඕනේ දවස් 4ක් තියෙන ඒවා තියෙනවා 5ක් ට්‍රේඩ් කරන්න තියෙන ඒවා තියෙනවා. ඒකෙන් වෙන්නේ සීන් එක මේ ඔයා කියන්නේ ට්‍රේඩ් එකක් ඕපන් කරලා හරි කියන්නේ ඕපන් කරා ක්ලෝස් කරා. හෝ ඒ කියන්නේ දවස් 4ක ට්‍රේඩ් වැටලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දවස් 4ක් ට්‍රේඩ්. ඒ කියන්නේ නිකන් අද ට්‍රේඩ් එකක් ඕපන් කරත් ඇති. එහෙම ඒ කියන්නේ දැන් ඔයා නිකන් ට්‍රේඩ් එකක් ඕපන් කරලා ක්ලෝස් කරා දවස කෑල්.
හරිද? නිකන් ඕපන් කරලා ක්ලෝස් කරත් ඇති. හරි? එහෙම එකක් තියෙනවා. එක එක කම්පැනි වල එහෙම එකක් තියෙනවා. සමහර කම්පැනි තියෙනවා ඔයාගේ මේ ප්‍රොෆිටබල් ඩේස් ඕනේ. ප්‍රොෆිටබල් ඩේස් 5ක් නැත්තම් 7ක්. එහෙම ඉල්ලනවා. ඒ ප්‍රොෆිටබල් ඩේස් එකෙන් කියන්නේ ඔයාගේ කැපිටල් එක. දැන් හිතන්නකෝ 5000 account එකක් කියලා. 5000 account. ඒ කියන්නේ කැපිටල් එකෙන් අපි 100.5ක් හොයන්න ඕනේ දවසට. ඒ වගේ දවස් 5ක් නැත්තම් 7ක්. හරිද? 5000 100.5ක් කියන්නේ ඩොලර් 25ක් විතර මං හිතන්නේ. කැල් එක හරියට දන්නේ නැහැ ඒක පොඩ්ඩක් බලාගන්න. 25ක් වගේ. හරි? ඒ කියන්නේ මෙහෙම ඩොලර් 25 දවස් 5ක්. හෝ 7ක්. දවස් 5ක් එක දිගට එහෙමද? නෑ එක දිගට නෙවෙයි. මේ සමහර account වල තියෙනවා ඔයාගේ ඉතින් කමන්නේ කියන්නේ ඕන කාලයකට ඒ කියන්නේ ඕන කාලයක් ඇතුළත දවස් 5ක් ප්‍රොෆිට් කරොත් ඔයාලට විඩ්‍රෝ එක දාන්න පුළුවන්. සමහර ඒ වගේ තියෙනවා මාසයයි. එක මාසයයි දෙන්නේ. මාසයක් ඇතුළතනේ. මාසයක් ඇතුළත ප්‍රොෆිටබල් ඩේස් 7ක් ඕනේ. එහෙම නැති වුණොත් දැන් ඒ කියන්නේ මාසේ පැන්න කියන්නකෝ. දැන් හිතන්නකෝ පළවෙනිදා ඔයා ප්‍රොෆිටබල් ඩේස් එකක් ගන්නවා. ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා ප්‍රොෆිටබල් ඩේස් එකක් ගත්තා. ඊට පස්සේ කරලා දැන් පළවෙනිදානේ. එතකොට සාමාන්‍යයෙන් 31 වෙනකොට මාසයයිනේ. ඔයා 31 වෙනකොට සමහරට 31 වෙනිදා. ඔයා 31 වෙනිදා ඔයාගේ ප්‍රොෆිටබල් ඩේ එක ගහන්න. දැන් හිතන්නකෝ 5යි කියලා ප්‍රොෆිටබල් ඩේස් ඕනේ. එතකොට ඔයා ගහන්නේ 4 කියන්නේ ප්‍රොෆිටබල් ඩේස් 4යි ගහන්නේ 31 වෙනිදාට. 4යි කියන්නේ 31 වෙනිදා 4 වෙනි එක ගහනවා. ඒවට පළවෙනි එක තියෙන්නේ පළවෙනිදා. හරිද? එතකොට 31 නේ. එතකොට පෙබරවාරි පළවෙනිදා වෙනකොට මාස ඉවරයිනේ. එතකොට මේ ජනවාරි පළවෙනි දෙක අයින් වෙනවා. හරි. හරි එතකොට දැන් ඔයාගේ දැන් මේ ඒක අපි වෙනම ගමු. එන්නකෝ. ඔයා ජනවාරි පළවෙනිදා ප්‍රොෆිට් කරනවා. එක. ඒ කියන්නේ 125 ගහනවා. අය ගහනවා 7 වෙනි දෙකක් ගහනවා. අය ගහනවා අපි 5ක් ගාමුකෝ 7. අය 15 වෙනිදා වගේ ගහනවා. හරිද? අය 21 ගහනවා. අය ඔයා 30 දැන් ජනවාරි 30න් කියමුකෝ 30 ගහනවා. 4ක් 5ක් ආවා නේද? අපි මේකට 30 දාමුකෝ. හරිද? පළවෙනිදා එක ප්‍රොෆිටබල් ඩේ එකක් ගහනවා, 7 වෙනිදා අය ගහනවා, 15 ගහනවා, 30 ගහනවා. එතකොට ඔයා දැන් මාස ඉවරනේ ජනවාරි පළවෙනිදානේ. එතකොට මෙදා වෙනකොට මේ 30 වගේ 31 වගේ වෙනකොට ඔයා ගහන්න එපේ. 5ක්. ඒකට 1 2 3 4යි ගහලා තියෙන්නේ. හරිද? කම්ප්ලීට් නෑ. එතකොට අපි 31 පළවෙනිදා කියමුකෝ. 31 නෑ කියමුකෝ. පළවෙනිදා පටන් ගන්න. පළවෙනිදා ඉවර වෙනකොට මාසේ ගිහිල්ලානේ. එතකොට මේ එක අයින් වෙනවා. හරිද? එතකොට 1 2 එතකොට මේ 7. ඔයා ආය ප්‍රොෆිට් කරන්නේ 7. එතකොට ඔයා පෙබරවාරි 7 වෙන්න කලින් එන මම මේ හැම මාසෙම 30යි කියලා හිතේ තියන්නේ මම කියන්නේ 7 වෙන්න කලින් තව එකක් ගහ ගන්න ඕනේ. තව එකක් ගහලා තියෙන්න ඕනේ. ඔව් දැන් 7 වෙද්දි එකක් ගහන්න බරුණු මේ 7 අයින් වෙනවා. එතකොට 15නේ. 15 ඉඳලා දවස් 30. හරි. ඒ අතර 5 ගහ ගන්න ඕනේ. හරි. එහෙම යන්න ඕනේ ඒ සීන් එක. ඊට අමතරව ප්‍රොෆිටබල් ඩේ සීන් එක හරි අය මොකක්ද උතන කියන්න තියෙන්නේ ප්‍රොෆිටබල් ඩේ එක හරි විඩ්‍රෝ සීන් එක හරි ඕකේ මේ බෙනිෆිට් එකත් ඔහොම දෙනවා මේ පේසස් එක පාස් වුණාම තියෙන බෙනිෆිට් එක ඔව් නෑ ඒක නෑ ඔව් ඒ ටිකක් දෙමු මම බල ඉන්ස්ටන්ට් එක අය මොනවද මේ කියන්න තියෙන්නේ කියලා වැලේ මේ කල්පනා කරේ තව සීන් එකක් තියෙනවා අන්න හොඳම සීන් එකක් තියෙනවා ඒක කියන්න බැරුණා මට වෙච්ච සිද්ධියක් මට පර්සනල් වෙච්ච සිද්ධියක් දැන් ඔයා අපිට 5000 account එකක් buy කරා හරි එතකොට ඔයාගේ දැන් හිතන්නකෝ අපි නිකන් හිතමුකෝ මේ සමහර account වල තියෙනවා දැන් හිතන්නකෝ දැන් අර profitable days 7 කිව්වේ මම profitable days 7යි ආයෙ තියෙනවා මේ දැන් ඔයා හිතන්නකෝ එක දවසක profit කරනවා කියලා හිතන්නකෝ 50 එක දවසට ඩොලර් 50 profit කරනවා එතකොට consolidate rule කියලා එකක් තියෙනවා හරිද ඒ වගේ 135 තියෙනවා හරිද 30 තියෙන ඒවා තියෙනවා හරිද 25 තියෙන ඒවා තියෙනවා 20 තියෙන ඒවා තියෙනවා ඒකෙන් කියන්නේ හරිද ඔයා දවසට ප්‍රොෆිට් කරනවනේ ගාන. ඒ කියන්නේ 50ක් කෝ කීයක් හරි. එතකොට
ඒ ගාන වගේ මෙතන කීයක් ගැන අපි විස්සරගම කැල්කරන්න ලේසිට විස්රහතමකු 20 120 තියෙන එක නම් ඔයාගේ දැන් 120යි කන්සල්ටන්ට් රූල් එක හරිද 120ක් ගහන්න ඕනේ. එතකොට ඔයා දවසට මේ ඩොලර් 50ක් වෙනවා කියන්නකෝ. එතකොට මෙතන 120යිනේ. එතකොට 100 බෙදීම 20 පහනේ වැඩි කිරීම 50 250ක් තියෙන්න ඕන වාට. වාට විඩ්‍රෝ කරන්න 250ක් තියෙන්න ඕනේ. මේ රූල් එකත් කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. දැන් මෙතන 35 නම් හරිද? 100 බෙදීම 35 ගුණ කිරීම 50. බැරි වෙලා හරිවා දැන් 50 උපරිම හොයලා බැරි වෙලා මේක 60 වුණොත් ඒ කියන්නේ උපරිමද හොයලා තියෙන 60 නම් මේක 60 වෙනවා ඈ. බැරි වෙලා හරි කරුමට හරි 60ක් එවුවොත් 60 වෙනවා. ඔයා හොයලා තියෙන වැඩිම ගාන දවසකට හොයලා තියෙන වැඩිම ගාන වගේ කී ගුණයක්ද කියන මේක. ඒ කියන්නේ 100 බෙදීම 100 කියන්නේ 30 නම් 100 බෙදීම 30 ඔයා වැඩිපුරම හොයලා තියෙන ගානෙන් ගුණ කරනවා. 100ක් හොයලා නම් 100ෙන් ගුණ කරනවා. හරිද? ඒ වගේ ගානක් ඔයාට තියෙන්න ඕනි. ඒ වගේ ගානක් තියෙන්න ඕන ඔයාට විඩ්‍රෝ එකක් දාන්න. නැත්තම් විඩ්‍රෝ එක දෙන්නේ නැහැ. හරි ඒක එක. ඒ රූල් එක මේ රූල් එක කම්ප්ලීට් වෙන්න ඕනේ. එතකොට අර ප්‍රොෆිටබල් ඩේස් සෝ මිනිමම් ට්‍රේඩින් ඩේස් ඒ කියන්නේ සමහර ඒ වගේ මිනිමම් ට්‍රේඩින් ඩේස් ඉල්ලන සමහර ඒ වගේ ප්‍රොෆිටබල් ඩේස් ඉල්ලනවා. ඒ දෙකෙන් ඒක ඉල්ලන එක කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක කම්පැනි අනුව. හරිද? ඒක කම්ප්ලීට් වෙන්න ඕනේ. එතකොට අර ඩේලි ලොස් ලයිෆ් ටයිම් ලොස් ඒව බ්‍රේක් වෙන්න බෑ. ඊට පස්සේ සමහර ඒ වගේ තියෙනවා වීක්ලි හෝල්ඩ් කරන්න පුළුවන් ඒවා තියෙනවා. account තියෙනවා. ඒක ඉතින් අර account එක buy කරනකොට එතන තියෙනවා යට. හරිද? ඒක හෝල්ඩ් කරන්න දෙනවද කියලා බලන්න ඕනේ. හෝල්ඩ් කරන්න දෙනවා නම් හෝල්ඩ් කරන්න පුළුවන්. සමහර ඒවා ඩේලි හෝල්ඩ් කරන්න දෙනවා. සමහර ඒවා ඩේලි හෝල්ඩ් කරන්න දෙන්නේ නැහැ. හරිද? එහෙම තියෙනවා. ඒක අපි buy කරන්න බලනකොට බලමු. හරිද? ඊට අමතරව නිවුස් රූල් එක තියෙනවා. සමහර ඒ වගේ නිවුස් දෙනවා. සමහර ඒ වගේ නිවුස් දෙන්නේ නැහැ. ගොඩාක් ඒ වගේ නිවුස් දෙන්නේ නැහැ. නිවුස් එකට ට්‍රේඩ් එකක් අල්ලනවා නම් ඒක බලන්න ඕනේ සමහර කම්පැනි වල විනාඩි 2කට කලින්. හරිද? විනාඩි 2කට කලින් ට්‍රේඩ් එක අල්ලලා තියෙන්න ඕනේ. දැන් නිවුස් එක 4ට නම් 6:58 ඔව් 4 නිවුස් එක තියෙනවා නම් 6:58ටවත් අපි ට්‍රේඩ් එක ඕපන් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙමයි. විනාඩි 2යිනේ දෙන්නේ. එතකොට දෙපැත්තටම ඒ කියන්නේ 7 නම් 6:58 7:02 ක්ලෝස් කරන්නත් බෑ. සමහර ඒවාගේ විනාඩි 5. සමහර ඒවාගේ විනාඩි 10. සමහර ඒවාගේ විනාඩි 15. ඒ කියන්නේ 6:15 දෙන එක නම් 6:45 7යි කාල. ඒ අතරේ ට්‍රේඩ් එක කලින් අරන්න තියෙන්නත් ඕනේ ක්ලෝස් කරන්නත් බෑ. හරි සමහර ඒ වගේ එහෙමවත් දෙන්නේ නැහැ. හරිද? නිවුස් ට්‍රේඩ් දෙන්නෙම නැහැ. හරිද? එතකොට EA දන්නේ නැති. දන්නවද? නෑ. EA කියන්නේ මේවා බොට් ට්‍රේඩින්. ඔව්. බොට් ට්‍රේඩින් 90%ක් account වල දෙන්නේ නැහැ. දෙන account තියෙනවා ගාණ පොඩ්ඩක් වැඩි. බොට් කෙනෙක් රන් කරනවා නම් ගාණ පොඩ්ඩක් වැඩි. මේ එහෙම තියෙනවා. ගන්න ඒක රන් කරනවා නම් ඒකක් බලලා ගන්න ඕන. ඊ බොට් කෙනෙක් රන් කරනවා නම්. හරි. ඊට අමතරව මේ හෙජ් මූඩ් ගහන්න දෙන්නේ නැහැ. බයි එක ගහනවා, සෙල් එකක් ගහනවා. එහෙම බෑ. ලේය බෑ. හරි. ලේ කරන්න බෑ. මිනිමම් ට්‍රේඩින් කියන්නේ එක වෙලාවක ඕපන් කරන්න මිනිමම් ට්‍රේඩ් ගණනක් තියෙන සමහරවිට 3ක් හෝ 4ක් වගේ තමයි දෙන්නේ. එකවර ඕපන් කරන්න පුළුවන්. හැබැයි ඒත් අප් නම් අප්, ඩවුන් නම් ඩවුන්. හරිද? හැබැයි මෙහෙමයි මෙහෙන් අප් එකක් අරගෙන මේ උඩින් ආය සෙල් එකක් එහෙම වගේ කියන්නේ එකම තැන නෙවෙයිනේ. එහෙම ඉෂුව එකක් නෑ. ඒත් අර ඕපන් කරන ට්‍රේඩ් ප්‍රමාණය වැඩි කරගන්න එපා. 3ක් හෝ 4ක් එහෙම ඉෂුව එකක් නෑ. ඒකත් ඒ කියන්නේ එක කම්පැනි වල තියෙනවා මිනිමම් ට්‍රේඩ් මෙච්චරයි කියලා. හරිද? අර එකම තැනදී අප් එකයි ඩවුන් එකයි එහෙම අල්ලන්න එපා. එතකොට කෙල වෙනවා. රූල් බ්‍රේක්. හරිද? ඒවා බලා ගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට Binance හෝ ස්කිල් එකට හෝ බැංක් එකට හෝ විත්ඩ්‍රෝ ගන්න පුළුවන්. සමහර account වල ඉතින් එක දවසෙන් දෙන account තියෙනවා. සමහර ඒවා දැන් ඔය මේ සමහර දවස් 3-4ක් වගේ යනවා ඉතින්. අවුලක් නැහැ නේ. ප්‍රොෆිට් කරාට පස්සේ කොහොමවත් බඩු හම්බ වෙනවනේ. දවස් දෙක තුනක් ගියත් මේ එහෙමයි සීන් එක Binance එකට ස්කිල් එකට බැංක් එකට වගේ එහෙම ගන්න පුළුවන්. හරි. එතකොට ඉන්ස්ටන්ට් වල එච්චර ඉන්ස්ටන්ට් වල. එතකොට අපි යමු හොඳ මේකට. දැන් ඉන්ස්ටන්ට් එක අර නිකන් ක්ෂණික දැන් හිතන්නකෝ ක්ෂණික මුදලක් ගන්න ඕනේ. දැන් ක්ෂණික හදිස්සියක් තියෙනවා.
ලොකු ගානකින් ට්‍රේඩ් කරන්න ඒ වගේ ඉන්ස්ටන්ට් එකක් කරන් ගාලා සල්ලි ටිකක් ගන්න පුළුවන්. තව සීන් එකක් කියන්න අමතකුණා. කියන්න ගියපක. හිතන්නකෝ දැන් 5000 account එක තියෙනවා. හරි. එතකොට මේක අපිතමකෝ 200 සාමාන්‍ය සමහර account දැන් අර minimum trading days නෙමෙයි sorry මේ profitable days සිල්දුවේ ඒකේ නෙවෙයි අර minimum මේ පොඩි sorry මේ minimum trading days අර 4 5 මං කිව්වේ. ඔව්. එතකොට ඒකට profit එකක් නැහැනේ. හරිද? withdraw කරන්න දැන් අර profitable days නම් කිව්වොත් 100.5යි දවසකට. එතකොට අපිට සාමාන්‍ය 250ද 300ද withdraw කියලා හොයාගන්න පුළුවන්. දැන් මේ වගේ හැම නැහැනේ. ට්‍රේඩින් ඩේස් කිව්ව නිකන් ට්‍රේඩ් එකක් ඕපන් කරලා ක්ලෝස් කරලා දවස කැල්ලෙනවා. එතකොට මේකේ විඩ්‍රෝ එක දෙන්නේ 100%න්. එහෙනම් 100%ක් අපි හොයන්න ඕනේ. මෙහෙම නිකන් ට්‍රේඩ් ඕපන් කරලා දවස් 5ක් හෝ ඊට වැඩි දවසක් ඇතුළත 100%ක් හොයන්න ඕනේ. එතකොට සාමාන්‍ය ඩොලර් 500 නේ. 500 නෑ. 100% නෙමෙයි. දශම පොඩ්ඩයින් මට මතකත් නෑ ගාන. 0.5 නේ. 0.5 වගේ පොඩ්ඩයින් නෑ. දශම 5 ප්‍රතිම මට 100 ගාන මතක නෑ. එන්නකෝ 100 ගාන ඕනේ නැහැ මම මුදල කියන්නම්කෝ. මෙතන කීයද 250ක් මං හිතන්නේ. හරි මුදල වැඩක් නැහැ මුදල අපි බලමු. හිතන්නකෝ මේ 100 ගාන මේක අයින් කරන්නකෝ. මුදල අපි මට මේ ප්‍රයිස් එක මතක නැහැ. හිතන්න 5000 account එක ඔයාගේ 100 ගානක් තියෙනවා මම 100 ගානක් බලලා කියන්නම් හරියට 250යි කියන්නකෝ. ඔයා ඩෝර් 250ක් විත්ඩ්‍රෝ කරන්න 100 ගාන මෙච්චරයි. එතකොට 250යි කියලා හිතන්නකෝ දැන්. දැන් අයිඩියා එක ගන්නකෝ 250යි. එතකොට ඔයාගේ බැලන්ස් එක දැන් 5250යිනේ. ඔව්. 250 ප්‍රොෆිට් කරලා 250 හෝ 260යි කියන්නකෝ. කීයක් කරද දැන් ඔක ගානටම නැවත. එතකොට ඔයා මේකෙන් ගන්නවා විත්ඩ්‍රෝ එක. 260ම ගන්නවා කියන්නකෝ. එතකොට ඔයාගේ 180 මේ වෙලා ඒක මේ වෙලා කොහොම හරි කීයක් හරි හම්බ වෙනවා 180 මේ වෙලා. එතකොට ඔයාගේ බැලන්ස් එක දැන් 5000නේ. හරි. එතකොට මේ ඔයාගේ විත්ඩ්‍රෝ එක හරි. ඔයාගේ විත්ඩ්‍රෝ එක ඔයාගේ ලොස් එකක් වශයෙන් ගන්නෙ. තේරුණාද? දැන් ඔයාගේ 5250 account එකෙන් 250 ගිහිල්ලානේ. ඒ කියන්නේ ලොස් එකක් වගේනේ. හරිද? එතකොට ලොස් එකක් වශයෙන් තියෙන්නේ. හරි. එතකොට අර ලික්විඩිටි ප්‍රයිස් දැන් ඉන්ස්ටන්ට් වල ඉස්සරහට එනවනේ. ලික්විඩිටි එක ඉස්සරහට එනවා. ඉස්සරහට. එතකොට මේ දාන ගානෙන් ඔයාගේ ලික්විඩිටි ප්‍රයිස් එක 5000යි වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ ලොස් නේ. දැන් අර 150 වුණොත් නම් 150යි. ඒ කියන්නේ අර මේක මොකද්ද ඩේලි ලොස් එක 150 නේ 150 වගේ තමයි මං හිතන්නේ තියෙන්නේ. හරිද? 250 එක නිකන් හිතන්නකෝ. දැන් ඔයා විත්ඩ්‍රෝ කරොත් ඔයාගේ ලික්විඩිටි ප්‍රයිස් එක එනවා ඉස්සරහට. ආවම ඔයා ට්‍රේඩ් එකක් ඕපන් කරපන්. බඩු හැව් account එක ඉවරයි. හරිද? එහෙම account තියෙනවා. හරිද? ඔයාගේ සීන් එකක් තියලා මට මගේ account එකක් කෙලවුණා. විත්ඩ්‍රෝ එක දාලා ඊළඟ ට්‍රේඩ් එක ඕපන් කරනකොටම ලික්විඩිටි ප්‍රයිස් එක එතෙන් ඇවිල්ලා account එක ඉවරයි. හරි? එහෙම සීන් එකක් වුණා. දැන් නම් සමහර කම්පැනි වල දැන් මට ඒ සිද්ධිය වෙච්ච කම්පැනියේ දැන් නම් ඒ සීන් එක හදලා තියෙන්නේ. විත්ඩ්‍රෝ එකක් ගත්තොත් ඒක ගණන් ගන්න නෑ. ලොස් එකක් ගියොත් තමයි ලොස් එකට ගන්න. විත්ඩ්‍රෝ එකක් ගත්තොත් එහෙම සමහර ඒ කියන්නේ විත්ඩ්‍රෝ එක ගත්තට ඒක ගැටලුවක් නෑ. ලොස් එකක් වශයෙන් ගන්නෙ නෑ. ඉස්සර ගත්තා සමහර කම්පැනි වල තාම ගන්නවා ඇති. හරිද? එහෙම වුණොත් ඒක ගැන ඔයා ගන්න කම්පැනියත් එක්ක මේක බලන්න වෙනවා. එහෙම වුණොත් විත්ඩ්‍රෝ එකක් දැම්ම ගමන් මේ සෙල් එක වදී ඊළඟ ට්‍රේඩ් එකේ. ඔව් නේ. ඔය සීන් එක තියෙනවා. හරි. මමත් දන්නේ නැතුව මමත් ලොස් තුනේ. කියන්නේ මේ වුණාට පස්සේ උන් එක කතා කළාට ඕක මම බැන්නත් ඊට. ඇයි යකෝ ඔය account එක ඊට පස්සේ මේ වල ඉතින් කවුද දන්නේ ඉතින් එහෙම සීන් නැත්නම් එතකොට ඉන්ස්ටන්ට් වල ඔච්චර තමයි සිද්ධිය ඉන්ස්ටන්ට් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද තව ප්‍රශ්න නැහැ. නෑනේ එහෙනම් අපි යමු ස්ටෙප් account වලට එතකොට
ෆස්ට් ස්ටෙප් තියෙනවා 2 ස්ටෙප් තියෙනවා 3 ස්ටෙප් තියෙනවා මේකෙන් හොඳම ස්ටෙප් එක තමයි ගොඩක්ම 2 ස්ටෙප් එක හරිද ස්ටෙප් කියන්නේ මේ ඔයාට අර ඩෙමෝ එකවුන්ට් දෙන්නේ එතකොට මෙතන හිතන්නකෝ මෙතන දැන් හිතන්නකෝ 5000 account එක කියලා ඔයාට එක account එකකට මෙතන සාමාන්‍ය ඩොලර් 600ක් විතර ගහලා දෙන්න 10 ගහන්න කියනවා ඩොලර් එතකොට මේකෙත් අර ලොස් එක තියෙනවා 5000 account නම් සාමාන්‍ය 250යි නිකන් මම ඩේලි ලොස් එක 250යි මැක්ස් ලොස් එක 500යි මම නිකන් රෆ්ලි කියන්නේ හැම account එකකට පොදු වෙන්නේ මේක සමහරට 200 400 වෙන account මේ කම්පැනිත් තියෙනවා මම නිකන් දලා අයිඩියක් ගන්න කියන්නේ ඩේලි ලොස් එක 250යි මැක්ස් එක කියන්නේ ලයිෆ් ටයිම් ලොස් එක 500යි ඒක බ්‍රේක් කරන්න නැතුව ඩොලර් 600ක් ගහන්න ඕන 600ක් ගහපු ගමන් ඔයා පාස් එක්සෑම් එකක් වගේ මේක ඔයා පාස් හරිද පාස් එතකොට ඔයාට කෙලින්ම ලයිව් දෙනවා account එක හරි ලයිව් දෙනවා ලයිව් ඊට පස්සේ එතනදී ඔයාගේ මෙහෙම ඔයා විඩ්ඩෝ එකක් කරත් මේවා වුණත් ඔයාගේ අර සීන් එක නැහැ දැන් හිතන්නකෝ මේ දැන් 5000 account එක 5000 account එක නම් 5000 account එක නම් 4750යි නේ ඩේලි මැක්ස් එක 4500යි නේ ලොස් එක මං කියන්නේ එතකොට දැන් ඔයා ප්‍රොෆිට් කරා කියන්නකෝ දැන් ඊයේ දවසේ ප්‍රොෆිට් කරා 100 එතකොට ඔයාගේ 5100යි නේ ඔව් 5100 එතකොට ඊයේ දවසේ ඔයා ප්‍රොෆිට් කරේ එතකොට මැක්ස් එක ඒ කියන්නේ මැක්ස් ලොස් එක 4500 මේ කියන්නේ ලයිෆ් ටයිම් ලොස් එකනේ ඒක 4500 තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ හැබැයි ඩේලි එක 4850 වෙනවා ඇයි ඒ ඊයේ දවසේ නෙවෙයිනේ හරි වෙන දවසක් අලුත් දවසක්නේ පැය 24 ඉවරනේ ඔව්නේ හරිද එතකොට අර ඉන්ස්ටන්ට් එක වගේ මේකේ ලික්විඩ් ප්‍රයිස් උඩට එන්නේ නැහැ මොකද මේක වගේ 4500ම තමයි يعني account එකට කෙලවෙනකම්ම 4500ම තමයි මැක්ස් එක ඒක වෙනස් වෙන්නේ නැහැ දැන් අරකේ නෑනේ ඉන්ස්ටන්ට් එකේ මේක එනවනේ මේක මෙහෙම අපි යන්න ප්‍රශ්න එනවා මේකේ නෑ හරිද අනික දැන් ඉන්ස්ටන්ට් එකේ දැන් අපි ප්‍රොෆිට් කරලා දැන් ප්‍රොෆිට් එකක් අරගෙන ඒක ලොස් වුණොත් පස්සේ කියන්නේ ප්‍රොෆිට් එකක් කරන් පස්සේ ලොස් වුණොත් අපි ලොස් වශයෙන් ගන්නෙ දැන් මේකේ නෑ මේකේ එහෙම එකක් නෑ දැන් ප්‍රොෆිට් න දැන් 5000නේ 5100 නම් අපි ප්‍රොෆිට් ඒකෙන් මේකෙන් 90ක් ලොස් වුණොත් අපි 10ක් ප්‍රොෆිට් හරිද ඉන්ස්ටන්ට් එකේ නෑ අපි ලොස් 90ක් ලොස් කියලා තමයි පෙන්වන්නේ ඉන්ස්ටන්ට් එකේ මේකේ නෑ මේකේ මේ අපි උඩට ගියාට මැක්ස් එක තමයි ඒක තන තාප්පය වගේ තියෙනවා මැක්ස් ලොස් එක ඒක වෙනස් වෙන්නේ නෑ මැක්ස් ලොස් එක තාප්පය වගේ එතන තියෙනවා අර ඩේලි ලොස් එක දවස් ගියොත් උඩට යනවා ඉතින් අවුලක් නෑනේ 250යි 200ක් ලොස් වුණත් යටට ඉතින් මේ මැක්ස් ලොස් එක මේ වෙන්න account එක කෙලෙවෙන්න 250යි නම් 200ක් ගාන තියාන ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ account එකට කෙලෙවෙන්නේ නෑනේ මැනේජ් කරගෙන යන්න පුළුවන් මේක මේ තුනටම එකයි ඒ සීන් එක ඒ මේ හරිද තුනටම මේ සීන් එකම තමයි තියෙන්නේ ඊටම දැන් පළවෙනි එක හරිනේ පළවෙනි ස්ටෙප් එක මෙහෙම පාස් වුණාට පස්සේ ලයිව් එක දෙනවා ඒක ලයිව් වුණාට පස්සෙත් මේක එහෙමයි 250 500 600 ගහපු ගමන් ඔයාට අය අලුත් account එකක් දෙන්නේ ඒ කියන්නේ අලුත් මේ account එක login detail ඔයාට mail එකට එවනවා හරිද එතකොට ඒක අලුතෙන් අය 5000 account එකක් ඒක සීන් එක ඊට පස්සේ අපි second 2 step එකට යන් first එක හරිනේ 2 එක ඒකේ තියෙනවා pace දෙකක් එනවා දැන් අර අපි පළවෙනි එකක් දාමු පළවෙනි එකට නිකන් පළවෙනි එකට 600ක් ගහන්න ඕනේ එක 600ක් විතරයි දැන් මේ දෙවෙනි එක ඒකට පළවෙනි ස්ටෙප් එකට සාමාන්‍යයෙන් 400ක් වගේ මතක පළවෙනි ස්ටෙප් එක 400යි දෙවෙනි එකට 250යි දෙවෙනි ස්ටෙප් එක ඔයා ඩොලර් 400ක් ගහපු ගමන් හරිද ඒකේ තියෙනවා මේ ට්‍රේඩින් ඩේස් 4ක් වගේ තියෙනවා ඉතින් දවස් 4ක් කොහොම ට්‍රේඩ් කරනවනේ ඒක නිකන් ට්‍රේඩ් කරන්න තියෙන්නේ දවස් 4ක් අඩුම දවස් 4ක් ට්‍රේඩ් කරලා තියෙන 4ක් හෝ 5ක් හරිද ඔයා ඩොලර් 400 ගැහුවා කියන්නකො අර මේ කියන්නේ ඩේලි ලොස් මැක්ස් ලොස් අර ටිකම තමයි 250 500 වෙනස් වෙන්නේ නැහැ 400 ගහපු ගමන් ඔයා පළවෙනි පේස් එක පාස් හරිද ඔයාට දෙනවා දෙවෙනි එක ඒ කියන්නේ මේ 2 ස්ටෙප් නේ ස්ටෙප් දෙකයි මේක එක ස්ටෙප් එකයි එතකොට දෙවෙනි ස්ටෙප් එක දෙනවා එතනින්දී ඔයාලා ගහන්න තියෙන 250යි ඩොලර් 250 ප්‍රොෆිට් කරන්න තියෙන්නේ හරිද ඔයාලට හිතනවද මෙතන මේ මුලින් 400ක් දීලා ඇයි පස්සේ 250ක් දුන්නේ නිකන් හිතනවද මොකක් කරේ එක නිකන් නැද්ද මෙතන මොකක් කරේ මේක ඕනනම් ඉතින් මෙහෙම මේ 300 දෙන්න තිබ්බනේ නැත්තම් 350 දෙන්න තිබ්බනේ ඇයි එහෙම දුවිලා තියෙන්නේ නිකන් අයිඩියා නැද්ද ටුට්ටක් තියන් ඉන්නවා ගේම සීන් නැද්ද නෑ කෙලවන්න
account එකට කෙලවන්න මෙහෙම දීලා තියෙන්නේ. දැන් ඔයා ඩොලර් 400 ගෙවුවානේ. ඔයා ඩොලර් 400 ගැහුවා. එතකොට දැන් ඔයා පොර යකෝ මොන් 400 ගහපු එකේ මට 250 කජ්ජක්ද? අජ්ජන්ද අජ්ජාද කියලා ඇදලා අරිනවා. ඇදලා ටිකක් වඩු ඉවරයි. ෆේල්. ඇයි? ඕවර් කොන්ෆිඩන්ට්. එකෙන් ඇදලා අරිනවා ඉවරයි. අපේ සයිකොලොජිත් එක්කනේ. අපේ සයිකොලොජිත් එක්ක මෙයාලා මේවා කරන්නේ. දැන් මේක දැන් 400 ගහපු එකාට 250 ගහන්න බැයිද? පුළුවන් ඉතින්. එහෙමනේ. ඈ? එතකොට ඉතින් මේ ගහපු එක මේක නිකන් ඕවර්ලෝඩ් ගහලා මේ ගොඩක්ම මේ ස්ටෙප් එකට වඩා ෆේල් වෙන්නේ මේ ස්ටෙප් එකේ. ගොඩාක් කට්ටිය ෆේල් වෙනවා. සෑහෙන්න ෆේල් වෙනවා මේ. ඒයි ඉතින් මේ 400 ගහපු එකට 250 කජ්ජක්ද කියලා අදලා අරිනවා. ඉවරයි. ඉවරයි. හරි කොහොමද දැන් මේ දෙකම පාස් වුණා කියන්නේ මෙහෙමයි අමාරු නෑ තමන් මැනේජ් කරන්න ගියොත් හොඳම account එක මේක 2 step එක සුපිරිම account එක මාර මැච් එකක් ගහන්න පුළුවන් ඊට පස්සේ දැන් 400ක් ගෙවුවා කියන්නකෝ 400ක් ගහලා ඔයා 250ක් ගෙවුවා එයාන් එතකොට තමයි ඔයාලට ලයිව් හම්බෙන්නේ ඒකෙත් මම අර කිව්වේ තාප්පේ වගේ 4500 level එකේ මම කියන්නේ 5000 account එකට මම කියන්නේ 4500 තාප්පේ වගේ තියෙනවා ඒක උඩට යන්නේ නැහැ පල්ලෙහාට යන්නේ නැහැ ඔයා ඩේලි නේද හොම යන්න තියෙන්නේ. ලොස් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතෙන්ද මෙන්න වෙයි. එහෙම ඉතින් වෙන්නව නම් ඉතින් බෑනේ. ට්‍රේඩ් කරන්න නේද? එච්චම ලොස් වෙනවනේ. ඉතින් මේ අවුලක් නෑ. ඩේලි ලොස් එක ඉතින් මැනේජ් කරගන්න පුළුවන් නේ අපිට. ඒක කරගෙන යන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අර කියන්නේ අර ටිකම තමයි මේ ස්ටෙප් එකේ මේ අර කියන්නේ ඩේලි ලොස් මැක්ස් ලොස් සීන් එක. 3 ස්ටෙප් එක තියෙනවා. හරි. ඒකේ සාමාන්‍යයෙන් 150 වගේ දෙන්නේ මං මට මතක හැටියට. හරිද? හැබැයි මේකේ 500 නෙවෙයි. මැස් ලොස් එක 250 නෙවෙයි. මේකේ සාමාන්‍ය මැස් ලොස් එක 300යි. ඩේලි ලොස් එක 150යි වගේ. හරිද? තියෙන්නේ. ගොඩක් account වල දැන් මේ සමහර කාල මේ first step එකෙත් ඔය එක පොඩ්ඩක් ඉන්නේ පොඩි ගාණක් එහෙම වෙන්න පුළුවන් හරිද ඉතින් චූටි ගාණක් මේකේ මේ විදිහට ගොඩක්ම තියෙන 300 150 300 වගේ හැබැයි අර විදිහම තමයි එතකොට 4700 නේ මැක්ස් ලොස් එක මැක්ස් එක ඒක 4700 තාප්පේ වගේ තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ අර වගේ සිස්ටම් එකට හොමම යන්න තියෙන්නේ 150 ඩේ අර يعني දවසට ලොස් ගන්න දැන් මේක 250ක් දුන්නානේ two step එකේ මේක දෙන්නේ 150 එතකොට දැන් 100ක්ම අඩු වෙලානේ දැන් ඔයාලට 250ක් මේක ලොස් කරන්න පුළුවන් දවසට කෙලවෙන්නේ නැහැ. දැන් මේකේ 150 ලොස් කරොත් කෙලවෙනවා. ආනේ. ඒක ඉතින් මේක අවුලක් නැහැ. ඉතින් 150 තුනන්නේ ගහන්න තියෙන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි. මේ ඔක්කොගේම ඉන්ස්ටන්ට් ඇතුළු මේ හැම එකකින්ම ලයිව් කරගත්තට පස්සේ හොඳම account එක 2 step එක. මොකද daily loss එක max loss එක වැඩි. ඒක නිසා ලයිව් කරගත්තා කියන්නේ ඉතින් සඳ බොඳ වෙන්න ගෙහුව හැකි. හරිද? එතකොට දැන් ඉතින් ඇත්තමකෝ දැන් 5000 account එකක් දෙනවා කියමුකෝ. 5000 account එකක් අපිට දෙනවා instant. හරි. 5000 account එක දුන්නට දැන් ඕකේ leverage scene එක තියෙනවනේ. ඔව්. අනේ නමකට ආන්නේ කීයක. ඔව් leverage මෙයාලා දෙන්නේ ඔටෝ දෙන්නේ. අපිට තෝරන්න බෑ. හරි. අපි මේකේ ලොට් ලියන්නේ forex වල මේ දැන් ඔයා බ්‍රෝකර් කෙනෙක් ගියා රියල් මනි දැම්මත් ඔයා account එක හදනකොට leverage එක දෙන්න ඕනේ 500 නම් 500 100 නම් 100 1000 නම් 1000 දෙන්න ඕනේ මේ වගේ නෑ මෙයාලා දෙන leverage එක තමයි එතකොට අපිට මේ 5000 දීලා තියෙන අපිට leverage එක හදන්න දීලා තියෙන්නේ එතකොට අපි يعني 5000 balance එක වුණාට අපි 5000ම පාවිච්චි කරන්න බෑ ඔයා පාවිච්චි කරන්නේ 500යි හරි ඇයි වගේ max loss එක 500 නේ 500 නේ ඕ එතකොට ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ ඔයාගේ බැලන්ස් එක 500 බැලන්ස් එකක් කියලා හිතේ තියන් තමයි ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ 5000 තිබ්බට 5000 තියෙන අපර මේ ලෙවරේජ් එක හදාගන්න ඒ කියන්නේ එක මේ ට්‍රේඩ් කරන්න මේ සයිස් එක හදාගන්න ලෙවරේජ් කරන්න ලෙවරේජ් එක ලොකු ගණනක් දෙන්නේ නැහැ නේ වගේ ඔය සාමාන්‍ය 50 ඔය වගේ ගණන් දෙන්නේ 100 වගේ 10 දෙනේ ක්‍රිප්ටෝ වලට 10 වගේ හොම හරි එතකොට මේවා 500ෙන් ට්‍රේඩ් කරනවා හිතේ තියන් ට්‍රේඩ් කරන්න ඕනේ ඒ වුණාට ඉතින් ලොකුවට ට්‍රේඩ් කරන්න පුළුවන් දැන් ඔයා හිතන්නකෝ දැන් මේ ගාන වාට ඩොලර් 15කට හෝ 20කට හම්බෙනවා කියන්නේ ඉතින් මාර ඔපචුනිටි එකක් නේ. රූල් තියෙනවා. රූල් දැන් ඉතින් දැන් අර රූල් අවුලන්නේ නෑනේ. මේක ඩේලි ලොස් එක. හරිද? මැක්ස් ලොස් එක. හරිද? එතකොට නිවුස් රූල් ලියනේවා නම් මෙයා වෙන්නේ කියන එක ඇහෙනවනේ. මේ ලියන්න බෑ මම මවුස් එකෙන්. නිවුස් රූල් ඊට අමතරව මේ මොකද්ද ප්‍රොෆිටබල් ඩේස්
හරිද? ඒ වගේ ඒවා දැන් මේ ඩේලි ලොස් එක මේවා කරනවා තනිකර යාලා රූල් එකක් දාලා නිකන් අපිව බැඳලානේ තියෙන්නේ. ඒක හොඳ නැද්ද? ඕවර් රේට් කරන යනක මේකෙන් නතර වෙන්නේ නැද්ද? අපි හොඳයි ඒක හොඳයි නේද? අපි ඕවර් රේට් කරන එක මේකෙන් කෙලින්ම බැරියල් එකක් දාලා තියෙන්නේ. කෙලින්ම අපි දැන් මේක දැක ගමන් ට්‍රේඩ් කරන්නේ නැහැ නේ බං. මොන සුපිරි ට්‍රේඩ් එකක්වත් ගන්න නැහැ නේ. බැරිලා හරි ගියොත් කෙලවෙන බව දන්නවනේ. ගන්න නැහැ. ඒක මාරයි. සුපිරි. එතකොට මේක ට්‍රේඩ් කරනවා කියන්නේ ඔයාගේ ලයිව් එකක් ගහන්නවත් ඔයාගේ සයිකොලොජි හැදෙනවා. හරිද? දැන් නිවුස් එක කරගන්නවා කියන්නේ ඉතින් පොඩ්ඩක් ඉතින් රිස්කි තනන්නේ. හරිද? එතකොට මේවා හැම මේ හොඳ රූල් ඉතින්. අපේ සල්ලිත් නෙවෙයිනේ ඩොලර් 15කට 20කට 5000 කියන්නේ 5000 අතාරින්නකෝ 500ක් කියන්නකෝ. ඉතින් account එක මේව කරලා දෙනවා කියන්නේ ඉතින් මදිද? අනික වාට හිතන්නකෝ දැන්. අනික ඔයා ඩොලර් මොකද්ද 15 නෙමෙයි 50ම දාගන්නකෝ. ඔයාට ඩොලර් 50ක් දාගෙන ඔයාට ඩොලර් 50 ප්‍රොෆිට් කරන්න පුළුවන්ද? දවසකට. බෑනේ. බෑනේ. එතකොට ඔයාට 50කුත් නෙමෙයි ඩොලර් 15කට ඔයාට හම්බ වෙනවා 5000ක account එකක්. හරිද? ඒකෙන් ඩොලර් 50 කියන එක මොකද්ද නිකන් දැලිපියෙන් නෙමෙයි නිකන් කටරාන කවනවා වගේ කිරි කවනවා වගේ. දැන් මේක දැලිපියෙන් කිරි කනවා වගේ මේක. අයින් කෙලවෙන්න පුළුවන් නේ. දැන් 5000කින් එකක් කියන්නේ මේ. එකයි මොකද ඒ උනේ? දැන් මේකෙන් තනිකර 100ක් හොයනවනේ මෙතන සීන් එක. දැන් තමන්ගේ බැලන්ස් එක වගේ 100ක් ග්‍රෝ කරන මාර රිස්කිනේ. මාරම රිස්කි මේක. දැන් 5000කින් 50ක් හොයනවා කියන එක ඉතින් ඇත්තම කිව්වොත් කේස් එකක් නෑ. 5000 නේ 5000 යවන්නකෝ 500කින් 50. ඔව්. දැන් ඔයාට ඩොලර් 50 කියන්නේ ඔයාට සමහරට මෙතන අපිට නිකන් 10000ක හෝ 20000ක වගේ නිකන් 10000ක් දාමුකෝ රවුම් වෙන්න 10000ක account එකක් ගන්න පුළුවන්. එතකොට මේකේ සාමාන්‍ය ඩේල් ලොස් එක 1000යි 500 නෙවෙයි 1000යි. එතකොට 1000කින් 50ක් හොයන්න බැයිද? පුළුවන් නේ ලොකු රිස්ක් එකක් නෑ. ඒක නිසා ෆන්ඩඩ් account කියන්නේ ඉතින් නිකන් මාර opportunity එක. මාරම opportunity එක. හරිද? එතකොට මේ වගේ මේ අර රූල් අර නිවුස් රූල්ස් ඉන්න එක තියෙනවා. ඒ කියන්නේ විනාඩි 2කට විනාඩි 5කට විනාඩි 15ක් 10ක් ඒ සීන් එක තියෙනවා. ඊයේ රන් කරන්න දෙන්නේ නැහැ ගොඩාක් ඒ වගේ. ඊයේ රන් කරන්න දෙන account එක නේද බොට් රන් කරන්න දෙන account තියෙනවා. විඩ්‍රෝත් අර වගේ තමයි. Binance ඇතුළු on exchange එකකට හෝ skill එකට bank එකට ඒ වගේ එහෙම ගෙන්න ගන්න පුළුවන්. ඒවත් තමයි වගේ තමයි කියන්න තියෙන්නේ. මොන හරි අපහැදිලි දැනක් තිබුණාද? නෑ. තේරුම් නැත්තම් දැම්ම අහලා තේරුම් කරගන්න. නෑ ඒක ෂේප් එක ක්ලියර්. මේ account එකක් buy කරන තැනට යන්න වෙයිද? account එකක් හරි නේද? prices. ආවනේ. ඉන්න ගෑනේ. screen එක push වෙලා. ආවද? ආවා. ආවනේ. අපි නිකන් අඩුවෙක් කියන්කෝ. QT එකම ගමුකෝ. මේ එකක් වෙන්නන්නේ නැහැ. තව එක platform තියෙනවා. මේ අඩු price වලට තියෙනවා. මෙල්ල කිල්ලනවා. තා එල්ල කිල්ලන්න කියනවා. හරි සයිට් එක වෙනස් කරලා කියන්නකෝ. QT එක? ඔව්. අරක ඩෑෂ්බෝඩ් එක මිටියේ යන්නේ නැහැ නේ උතරින් එළියට. මම යන්නේ නැහැ.
අඩෝ හා හරි සයිට් එක වෙනස් කරලා මේකේ දැන් මෙහෙමයි මේ එක එක නම් වලින් ඉතින් අර හඳුන්වලා තියෙනවා ඒක ගණන් ගන්න යන්න එපා හරි මේ ප්‍රයිම් කියලා මේ කිව්ටි කියන්නේ මෙයාගේ මේ ෆෝම් එක නම කිව්ටි නේ හරි ඒක නිසා මේ අර මුලට කිව්ටි ආර මේ දාගෙන තියෙනවා ඒව ගණන් ගන්න යන්න එපා හරි මේ නන්දන මේ ඉන්ස්ටන්ට් සීන් එක හරිද මේ 2.5 ඒ කියන්නේ 2500 කවුන්ට් එක හරිද ඩේලි ඩ්‍රෝඩවුන් එක 103යි 2500 103 මම අර කිව්වේ 150ක් වගේ සීන් නෑ 5000 නේ කිව්වේ 2500 103යි ඩේලි ලොස් එක මැක්ස් ලොස් එක කියන්නේ 106යි අර මේක මිනිමම් විඩ්‍රෝ එක 5යි අර කන්සල්ටන්ට් රූල් එකේ 125 ඒ කියන්නේ ඔයා 50ක් කෙවුවොත් ඔයා 200ක් හොයන්න ඕන විඩ්‍රෝ කරන්න දවසට උපරිම මේ 25 කියන්නේ අර කියන්නේ දවසට ඔයා උපරිම හෙව්ව ඩොලර් 50යි නම් එන්නේ උපරිම හොයලා තියෙන ඩොලර් 50යි නම් ඔයා ඒ වගේ 4 ගුණයක් තියෙනවා 125යි නේ ඔව් කියන්නේ 100 බෙදීම 25 ගුණ කිරීම වගේ ප්‍රොෆිට් එක වැඩිපුරම ට්‍රේඩ් ප්‍රොෆිට් එක මේ රූල් ටිකම මේ උඩ රූල් හතරම බ්‍රේක් නොකර තියෙනවා ඊට පස්සේ 180ක් ගන්න පුළුවන් මේ ඉන්ස්ටන්ට් එක ගණන් ඩොලර් 30 ගණන් 2500 account එක කලින් කියනවා තේරෙනවනේ මෙතන එතන කලින් කියපු ඒ වගේ කියන්නේ නොකියු එකක් මෙතන තියෙනවා නම් අහන්න ඉන්ස්ටන්ට් එකේ නොතේරෙන මොකක් හරි නෑනේ හරි ඔක්කොම කිව්වනවනේ ඔක්කොම ටික තිබ්බා කියනවනේ එතකොට මේ QT පව අල්ට්‍රා ප්‍රයි මෙයාලගේ 2 ස්ටෙප් වගේ එන්න බලන්න one two හරි one two මේකේ 3 ස්ටෙප් එකක් නෑ 2 ස්ටෙප් වගේ තියෙන්නේ මේ ගන්න මේ පළවෙනි ස්ටෙප් එක මේ නිකන් හරි කොහමද ස්ටෙප් ගාන ප්‍රශ්නයක් නෑ එකයි නේ ෆස්ට් ස්ටෙප් එක මේ 108යි සෙකන්ඩ් එක 105යි ඩ්‍රෝ ඩවුන් එක 104යි නේ 105යි එහේ මේ නිවුස් රූල් මේ තියෙන්නේ මිනිත්තු 5 කලින් 5යි පස්සේ 5යි ඒ සීන් එක මේ සති දෙකෙන් දෙකට විඩ්‍රෝ ගන්න පුළුවන් නේ මේ ස්ටෙප් වල මේ හරිය මෙතන තියෙන නොකියුව දෙයක් ඒ කියන්නේ මේ ස්ටෙප් 1 ස්ටෙප් 2 ස්ටෙප් එක ගණන් ගන්න දෙන්න එපා මෙතන තියෙන නොකියුව මොකක් හරි එක නෑනේ පේ අවුට් එක පේ අවුට් එක වීක්ලි මේ ඩබල් ඒ කියන්නේ මේ සති දෙකකට පස්සේ සති දෙකෙන් සති දෙකකට සති දෙකෙන් සති දෙකකට තමයි මේක දෙන්නේ ෆන්ඩර් නෑනේ කිව්වනේ ඔක්කොම ටික කොහොමද කිව්වා පවර් එක මේ ප්‍රයිම් එකේ අර රූල් එක නෑ අර 100ට මේක මේ රූල් එක කොයි මේ මේක 125 රූල් එක ඕනේ ඒක ප්‍රයිම් එකේ නෑ හරිද ඒකේ මේ ඒකේ සීන් එක නෑ අර ඒ වගේ account අර එක එක විදිහේ තියෙන මේකේ පව එකේ තියෙනවා මේ 135යි ඒක ටිකක් වැඩිපුර හොයන්න පුළුවන් 25 නෙවෙයිනේ ඔයා හොයපු වගේ 3 ගුණයක් තිබලන් ඇති ඒ pay out on demand ඒකේ නිවුස් රූල් එකක් නෑ ඒකේ මේ නිවුස් රූල් නෑ නිවුස් එකට අල්ලන්න පුළුවන් ඒ account එකේ එතකොට අර ගණන් එහෙම වෙනවා හරි දැන් මේකේ 36 10 එකේ එක 66යි මේකේ හරිද මේකේ 10 එකේ එක 24යි හරිද ඒ එක එක රූල් මේවා කරලා තියෙන්නේ මේ අල්ට්‍රා එක තියෙනවා අල්ට්‍රා එකේ ඒකත් මේ ප්‍රොෆිටබල් ඩේ හරි මේක මොකද රිෆන්ඩ් කරන්නේ නැහැ සල්ලි එකේ අර වගේ රිෆන්ඩ් ඒ වගේ රිෆන්ඩ් විස්තර දාලා නැහැ සමහර ඒ වගේ මේ අපි ගෙවන ගාන රිෆන්ඩ් කරනවා ලයිව් account එකක් කරාට පස්සේ හරි ඕක මේකට යන්න 5% 5% එකේ තියෙන රිෆයින් කේස් ඔව් ඕකේ QT එකේ තියෙනවා ටික ලොකු ගාණක් ගන්න ලොකු account එකක් ගන්න ඕනේ ඒක රිෆයින් කරන්න දඩ account එකක් ගන්න ඕනේ හරි මේකත් account එක ඔය යන්නේ නැත්තේ මේ වගේ මේකේ තියෙන්නේ මේකේ තියෙන්නේ මේ පස්සේ එක ස්ටෙප් එක එක නම් දාලා මේ 1 ස්ටෙප් එක ස්ටෙප් එක 2 ස්ටෙප් මේ
3 ස්ටෙප්. හරිද? මේකේ ඉන්ස්ටන්ට් දීලා නැහැ වගේ 5% එක මං හිතන්නේ. ඉන්ස්ටන්ට් නෑ ඕකේ 5% එක ඉන්ස්ටන්ට් නෑ ඒක තමයි. හරිද? මේ ෆස්ට් ස්ටෙප් මං අර කිව්වේ කලින් කිව්වේ. ඒකේ ස්ටෙප් එකයි. ඒක කෙලින්ම මේ 110ක් ගහන්න තියෙන්නේ. account එක balance එක වගේ 110ක්. 500 5000 account එක 500ක් ගහන්න තියෙන්නේ. හරිද? daily loss එක 103යි. max loss එක 106යි. හරිද? 100ක් දෙනවලු. නෑ නෑ up to නේ. 100ක් වෙනකන් දෙනවා. 180 වගේ පටන් ගන්නෙ. හරිද? එතකොට මේ එකක් කියන්නම් එක දැන් මේ 5% එකේ තියෙනවා දැන් අපි හිතන්නකෝ 5000 account එකක් ගත්තා කියලා. එතකොට අපේ සාමාන්‍යයෙන් මේ නෑ මොකුත් කිව්වේ නෑ. මොකක්ද මේ 5% ලගේ තියෙනවා මේ මෙහෙම සීන් එකක්. හිතන්නකෝ 5000 account එකක් ගත්තා. 5000 account එකක් අරගෙන ඉවර වෙලා ඔයාට මේක තියෙන්නේ මොකද්ද ප්‍රොෆිට් ඒ කියන්නේ ලයිව් කරගත්තා කියන්නකෝ 2 ස්ටෙප් එකක් හරි 3 ස්ටෙප් එකක් හරි 1 ස්ටෙප් එකක් හරි අරගෙන ඔයා ලයිව් කරා. ඒ කියන්නේ පළවෙනි පේජ් එක පාස් කරලා ලයිව් කරා. ලයිව් කරලා ඔයාට වින්ඩෝ එක දාන්න තියෙන්නේ සාමාන්‍ය ඩොලර් 500 කියන්නකෝ මිනිමම් වින්ඩෝ එක. ඕකේ නම මං හිතන්නේ මේක නම් 150ද කොහොද? මට මතක හැටියට. දැන් නම් වැඩි කරලාද දන්නේ නැහැ. 150. අපි නිකන් අතල්ලකට නිකන් 200 කියමුකෝ නිකන් දැනන ගාණක් වෙන්න. ඩොලර් 200යි වින්ඩෝ එක. ඩොලර් 200 නම් වින්ඩෝ එක. එතකොට මේකේ මං හිතන්නේ සති දෙකෙන් දෙකට වගේ හෝ මාසෙන් මාසෙට වින්ඩෝ එක දෙන්නේ. අපි නිකන් සති දෙකෙන් දෙකට කියලා හිතමුකෝ. මේක බලමු. මේ සති දෙකෙන් දෙකට හිතමුකෝ. එතකොට ඔයා ඩොලර් 200 ගහනවා. ඩොලර් 200 ගහගෙන ඉවරලා සති දෙකේ තව දා තියෙනවා කාලේ ඔයාට. මීට ප්‍රොෆිට් එතකොට ඒ ටික වා නිකන් ට්‍රේඩ් නොකර ඉන්නද? නෑනේ. ඉන්න බෑ ට්‍රේඩ් කරන්න බෑ. ට්‍රේඩ් කරනවා. ට්‍රේඩ් කරනකොට එතකොට තව තව වැඩි වෙනවනේ. වැඩි වෙලා ඒකේ තියෙනවා මේ මොකක්ද 5000 account එක කියන්නේ ස්ටෙප් එක දැන් 5000 account එක 7500 කරන්න 10000 කරන්න ලක්ෂ මේ 20000 කරන්න එහෙම අර account එක grow කරන්න තියෙනවා. බැරි වෙලා හරි මට ඒ කියන්නේ මේ දැන් 5000 account දැන් ඔයා 200ක් ගහලානේ. මම නිකන් දල ගාණක් කියන්නේ 200 ඔයා සමහරට ඔයාගේ සති දෙක යන්න කලින් ඔයා එක 400ක් කරොත් ඔයාට ඊළඟ ස්ටෙප් එක හම්බ වෙනවා. මම නිකන් ගාණක් කිව්වේ. නිකන් එතකොට ඔයා 7500 account එකක් වෙනවා ඔයාගේ account එක ඔටෝම. 7500 account එකක් වෙලා ඔයාගේ අර ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ 400 නම් හොරදී 400ත් එතකොට 7900ක් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් ඔයා අලුත් account එකක් නේ. අලුත් account එකක් නිසා ආයෙ සති දෙකක් ඉන්නවනේ ආයෙ වින්ඩෝ එකක් ගන්න. හරිද? අලුත් account එකක් වෙන වුණොත් සති දෙකක් ඉන්නවනේ අනිවාර්යයෙන්. එතකොට ආයෙ සති දෙකක් ඉන්න එපේ. එතකොට ඔයාගේ balance එක 7900යි. එතකොට ඒකේ සාමාන්‍ය වින්ඩෝ එක සමහරට මේ අපි හිතමු වරක 200 නේ කිව්වේ. මේකේ 300 කියන්නකෝ. 300ක් හොයන්න වින්ඩෝ ගන්න. ඒත් සති දෙකක් ඉන්නවා. සති දෙක ඉන්නේ නැහැ. නිකන් ඉන්නේ නැහනේ. එතකොට බැරි වෙලා හරි දැන් ඒකේ ඊළඟ ස්ටෙප් එක ප්‍රයිස් එක 500යි කියන්නකෝ. එයා බැරි වෙලා 500ක් වෙනවා. සති දෙක යන්න කලින්. එතකොට ඔයාලට වින්ඩෝ එක දාන්න බෑ. ඔයාලට ආයෙ අලුත් account එකක් ගන්න 10000 account එකක්. හරිද? එතකොට අර කලින් ඒ ප්‍රොෆිට් කරපු 400යි දැන් හොයපු 500යි 900ත් එකතු වෙලා 10000 account එකක් හම්බ වෙනවා. එතකොට ආයෙ සති දෙකක් ඉන්න ඕනේ. ආයෙ වින්ඩෝ එකක් දාන්න. හරිද? account හරි, 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 හරි. account එකක් හම්බ වෙනවලු. ග්‍රෝ කරන. එහෙම ග්‍රෝ කරන්න ඔයාලට මේ මෙතන මේ සීන් එක තියෙන්නේ 100ට up to 100 කියලා තියෙන්නේ. එතකොට මුලින් දෙන්නේ 180යි. ඒකත් 80 85 වෙලා 85 වෙලා සාමාන්‍ය මේ 20k හරි 50k වුණ ගමන් ඔයාලට 100ට 100ක් දෙනවා. 100ට 100ක් දීලා ඔයාලට සැලරි එකකුත් දෙනවා. 20k නෙමෙයි මම කියන්නේ. මේ නිකන් කිව්වේ. ඔක 100k වගේ යනකම් යන්න වෙයි. ගියාට පස්සේ ඔයාලට සැලරි මේ කියන්නේ ඔයා ප්‍රොෆිට් කරන ගානයි ඔයාලට සැලරි එකකුත් හම්බ වෙනවා. monthly ගානක්. ඒක හම්බෙන්නේ මෙහෙමයි. දැන් අපි account එකක් ගත්තට පස්සේ දැන් මේ instant වල ගෙඩිය පිටින් දැන් මේකේ මේ ස්ටෙප් තියෙනවනේ මේවා පාස් කරනවා කියන්නේ ඇත්තම කිව්ව ඩයල් එකක් නේ. ඒ කියන්නේ ට්‍රේඩ් එකක් අල්ල ගන්න පුළුවන් කෙනෙක්. මෙහෙම කියන්නේ මේවා පාස් කරනවා කියන්නේ. මේ ස්ටෙප් එතකොට ඔයාගේ account එක චෙක් කරනවා. චෙක් කරලා බලනකොට ඔයා දැන් හොඳට ට්‍රේඩ් කළානේ. එතකොට කරන්නේ එයාලාගේ දැන් අපි ඇත්තම කිව්වොත් මේව ලයිව් කිව්වොත් මේකක් දෙන්න ඩෙමෝ. හරි එතකොට අපේ ගහන ට්‍රේඩ් ටික API එක හරහා මේ අපේ account එක බයින්ඩ් කරනවා. එයාලගේ account එක ලොකු account එක දැන් අපේ 5000 ගෙවුවට උන්ගේ කෝටි ගානක account එක බයින්ඩ් කරනවා. එතකොට දැන් අපි නිකන් ඩොලර් එකක් වෙනකොට උන්ට ඩොලර් 1000ක් විතර ප්‍රොෆිට් වෙලා. හරිද? එතකොට ඉතින් ඒකෙන් ඩොලර් 1000කින් විතර ඩොලර් එකක් අපට දුන්නට ප්‍රශ්නයක් නැහැ නේ. හරිද? එහෙම කළා දැන් 100k එක කරා කියන්නේ අය අමු ඩයල් එකක් නේ. මේ 5k 10k එකක් කරන් 100k එක කරගෙන අමුම ඩයල් එකක් නේ. ඒකයි උන්ට මේ සැලරි එකකුත් දෙන්නේ. මොකද උන් ලොකු account එකකින් රන් කරනවනේ. එතකොට අපිට අර ප්‍රොෆිට් එකයි සැලරි එකකුයි දෙන්න පුළුවන් නේ. අවුලක් නැහැ නේ මේ වගේ ඩයල් එකකින්. ටිකල් ඩයල් එකකට දුන්නට ප්‍රශ්නයක් නැහැ නේ. එහෙම තමයි එකක් කරන්නේ. හරි. එහෙම සීන් එකක් තියෙනවා.
මේ ටයිම් ලිමිට් එකක් නැහැ. මේ ලෙවරේජ් මේ මං කිව්වේ මේ වගේ අඩුයි කියලා මේ. එකට 30. ආනේ ඔව්. ලොට් සයිස් කේස් එක උන්නේ නැහැ නේද? ඒක කැමති කෙනෙක් ගන්න පුළුවන්. අර බගේ ලොට් සයිස් තියෙනවා. ලොට් සයිස් තියෙනවා. තියෙනවනේ. ලොට් සයිස් තියෙනවා. අර ඉන්ස්ටන්ට් වල නම් මේ සාමාන්‍ය 10k එක එකවර ඕපන් කරන්න පුළුවන්නේ ලොට් ගෝල්ඩ් එකේ වගේ ලොට් දෙකකින් වගේ මං හිතන්නේ දෙකක හෝ හතර මට ඒක හරියට මතක නැහැ ලොට් සයිස් එක. ඉතින් එච්චර ලොකුවට අල්ලන්නේ නැහැ නේ. එච්චර අල්ලන කියන්නේ account එක කෙලවෙනවා. ඔව් එච්චර අල්ලනවා කියන්නේ. මේ එන්නේ ස්ටෙප් දෙක මේ 105යි 105යි ලොස් එක. මේ ඉතින් මිනිමම් මේකේ මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් මේ. profitable ඩේස් days. නේ තුනයි. ප්‍රොෆිටබල් ඩේස් ඈ නිකන් ඩේ නෙවෙයි ප්‍රොෆිටබල් ඈ. ඔව්. මං හිතන්නේ 5k එක ඩොලර් 30ක් වගේ ඔහොම වගේ ගණක් ගන්න දෙන්නේ. මේ රිෆන්ඩ් කරනවා. දාන එක පාස් වුණ ගමන් සල්ලි අපි බයි කරන කොස්ට් එක ඩොලර් 22යි. පළවෙනි එක මේ කරම ඩොලර් දෙකක් දෙනවා රිවෝඩ් එක. ඉතුරු බැලන්ස් එකත් නැතිනම් රිෆන්ඩ් කරනවා දෙවෙනි එක පාස් වුණ ගමන්. නේ මෙහෙමයි මේවා ටිකක් අර උඩ තියෙන කම්පැනි නිසා පොඩ්ඩක් ඉතින් ප්‍රයිස් වැඩි නේ. අපි නිකන් 2 ස්ටෙප් එකක් ගමුකෝ නේ. ඒක 22ක් වෙනවා. 2 ස්ටෙප් එකක් 2500 එකක් මේ 5 එකක් ඉතින් මේ 39ක් වෙනවා. අර QT ලගේ QT කොයි QT ලගේ 5 එකක් එච්චර උන්නේ ආයෝ. ගාන අඩුයිද කොයිද වඩා 30 ගාන ඒ 30 සෑහෙන අඩුයි 5 පව මේ 24යි 10යි 10 එකම 24යි 10 එකම 24යි මේකේ 10 එකක් 78යි අරක 24යි මෙහෙමයි මේවා ටිකක් අර ලොකු කම්පැනි අනික බෙනිෆිට් ටිකක් තියෙනවනේ උගගේ ඔව් මේවා ලොකු කම්පැනි ඉතින් මෙහෙමයි ඉතින් මුලින්ම පොඩි account එකක් මේ වගේ පොඩි එක ගන්න අරගෙන මේක පස්සේ live වෙනවද අයියා? ඈ? මේ රෙකෝඩින් යන්නේ නැද්ද? රෙකෝඩින් යනවා රෙකෝඩ් එකක් යනවනේ දැන් අවුලක් නැහැ නේ ඒක මට දෙන්නේ නැහැ. මේ මට දැන් තමයි ඉන්න පුළුවන්. හරි හරි එහෙමද ඔව්. මේ ගැටලු මොනවා හරි තියෙනවද ඕකේ සර්ටිෆිකේට් ඊට අමතරව වගේ ඔව් වගේ සර්ටිෆිකේට් පවා දෙනවා ආයිද කෙලින්ම පේ අවුට් එකට සර්ටිෆිකේට් එකක් දෙනවා පළවෙනි පේස් එකට සමහර ඒවා නම් පළවෙනි පේස් එක පාස් කරාමත් දෙනවා සෙකන්ඩ් එක පාස් වුණාමත් දෙනවා මේ සමහර ඒවා ගණන් ලයිව් කරාට පස්සේ තමයි සර්ටිෆිකේට් දෙන්නේ මේ එහෙම තියෙනවා ඉතින් සර්ටිෆිකේට් එක මාර ආතල් ඈ සර්ටිෆිකේට් එක ගන්නවා කියන්නේ එන ඒ කියන්නේ වෙනම මේ ලෙවල් එක මේ එකක් ඉතින් සර්ටිෆිකේට් එක ඔය QT ලගේ එහෙම ඇති ඒවා කොහෙද දන්නේ නැහැ තිබ්බ කොහේ හරි දාලා හොයාගන්න ගෝල්ඩ් එකේ ලෝන් ට්‍රේඩ් එකක් හිටියා මම මෙච්චර හරිද ලෝන් ට්‍රේඩ් මමත් ලෝන් එක බල හිටියේ මේකත් එක්ක මට ගන්න බැරි වුණා පිප් එක 200ක් ගියා පිප් 200 යනකොට මට ගලව ගන්න අමතකුණා කියනවාකෝ ආයෙ එක වික්කයි පල්ලහැට එන්ට්‍රි පොයින්ට් එකට ආවා කියනවාකෝ කැතම ඉරාට? ආර කේස් එක මට පිප් 200 ගලව ගන්න බැරුණානේ බෑ මාකට් එක මූවමන්ට් වැඩි ඔයි මා පිස්සුවක් නටනවා මේ යන්නේ නැහැ එක පැත්තකට මේ තියෙන්නේ මේ වගේ දෙනවා ඔය එකක් ඉතින් ඈ හොයාගන්න නැහැ ඒවා මේ කොහෙද දාලා තිබ්බා ඔය ෆන්ඩින් පිප්ස් එකේද ෆන්ඩින් පිප්ස් එකනේ ඔගේ ෆන්ඩින් පිප්ස් එකනේ ඔය 5% එකත් එකක් තිබ්බා පාස් කරමු නෑ නෑ මේ කොහෙද දන්නේ ඒවා 5% එකද ඔය මේක 5% ෆන්ඩින් එකත් එකක් ෆන්ඩින් ඔය නෑ ඉතින් ඔය ඩවුන්ලෝඩ් කරලා තියලා තිබ්බා මේ කොහෙද දන්නේ නැහැ මේ පණ්ඩට් account තමයි ඉතින් ලේසිම grow කරන්න ඉතින් ඇත්ත සල්ලි ලේසිම ඔව්. කරන්න බෑ අමාරුයි. අර ගහන්න රිස්ක් ඊට පස්සේ ඩොලර් සල්ලි ඉවර වෙද්දි නිකන් දුකට දැනෙනවනේ. හැබැයි මේ වගේ ඉතින් රිස්ක් කරලා පොඩ්ඩක් රිස්ක් එකක් දාගෙන මේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකයි ඉතින් ඔව් අවුලම්ම නැහැ ඉතින් මේවා මේ අරා වගේ නෙමෙයි ඉතින් දැන් ඔය ඊයේත් අර ඩොලර් 100ක් ගැව්වේ ඔය පණ්ඩට් ඉන්ස්ටන්ට් account එකකම. ඊයේ ගහපු එක. ඔය රියල් මනි ගහනකොට පොඩි ෆීල් එනවා ඒ කියන්නේ දැන් අරක ෆන්ඩඩ් පොඩි ගාණක් දීලානේ account එකක් අරන් තියෙන ලොකු account එකක්. එතකොට ඉතින් ඒක කෙලවුණ පොඩි ගාණක් නෑ යන්නේ. දැන් අරක ගහලා මේ ගියා කියන්නේ ලොකු ගාණක් යනවා. හරිද? තමන්ගේ ලොකු ගාණක් යනවා කියන්නේ ඉතින්
ඔව් එතකොට එක අමාරුයි. අනිත් ට්‍රේඩ් එක ගන්නකොට බය හිතෙනවා අඩේ මේකත් ලොස් වෙයිද කියන බය. හැබැයි ෆන්ඩඩ් account වල එහෙම අවුලක් නැහැ. අර ලොස් එකේදී ඩොලර්ස් 15ක් දීලා ගත්තා 30ක් දීලා ගත්තා දවසට ඩොලර්ස් 150ක් ලොස් එකක් තියෙනවා කියන්නේ ඉතින් ඩොලර්ස් 20ක් දාලා ගහන්න බෑනේ 150. තරලම කිව්වොත් අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. මේ අපි ඕකේ මේ පාස් වෙන්න ඕන ලෙවල් ටික පාස් වුණාම අපි ගෙවපු ගාන හම්බ වෙනවද අපෝ? ඒ සමහරක් ඒවා විතරයි දෙන්නේ. එහෙම මෙහෙමයි. මෙහෙම සමහර එක කම්පැනි වල දෙනවා රිෆන්ඩ් කරනවා. සමහර කම්පැනි වල දෙන්නේ නැහැ. ඒක බයි කරනකොට තියෙනවා යටින් රිෆන්ඩ් කරනවද රිෆන්ඩ් කරන්නේ නැද්ද කියලා. ඒ දෙන්නේ මොකේද? මේ මේකේ ඕකේ තියෙනවා 5% එකේ දෙනවා. ඔය යට 5% එකේ දෙනවා. මේකේ දෙනවා. QT ලගේ වගේ දෙන්නේ නැහැ. පන්නින් පිප්ස් වලත් ඉස්සර දුන්නේ නැහැ. දැන් දෙනවද දන්නේ නැහැ. මේක බලන්න ඕනේ. බයි කරන්න යනකොට තමයි බලන්න වෙන්නේ. කතන්දරේ මෙතන මේ කොයි බං එක ගෝල්ඩ් එක ගන්නවා පුතේ. මේ රිෆන්ඩ් ඔය තියෙන මේ කොස්ට් එක මේ කොස්ට් රිෆන්ඩ් සමහර ඒ වගේ දෙන්නේ දැන් මොකේද ගන්න හොඳ? නැහැ. හොඳ කියන්නේ මෙහෙමයි මල්ලි. මෙහෙමයි. දැන් ওই 5% FTMO පන්ඩිම් කිප්ස් වගේ අර ලොකු කම්පැනි හොඳයි. අර ගානත් හොඳයි. ගානත් හොඳයි. හරි කියන්නේ එතකොට මේ ඒවත් කියන්න බෑ. ඔව් ඒවත් කියන්න ගානත් හොඳයි. එතකොට ඉතින් ටිකක් සරයි. හරිද? ඉතින් මුලින් ඒකට යන්න ඕනේ නෑ. පොඩි පොඩි දින දැන් QT එක එහෙම මම ගොඩක්ම QT එකේ රේට් කරන්නේ. ගානත් අඩුයි. ගානත් හොඳයි. හොඳම හොඳයි. ඩොලර් 24යි. 10 එකේ. අරකේ ඩොලර් 80 ගානක්. ඉතින් විඩ්‍රෝ ගන්න පුළුවන්. විඩ්‍රෝල් දෙනව නේද අයියේ? ඔව් මේක විඩ්‍රෝ දෙනවා. ඔව් විඩ්‍රෝ දෙනවා. විඩ්‍රෝ දෙනවා. එච්චරයි. මේකෙම මේ ඉන්ස්ටන්ට් එහෙමත් එන්න ලාභයි. දැන් නම් ටිකක් වැඩි කරලා. අපි ඒ දවස්වල ගත්තා හොඳ ඔෆර්වලට. මේ ගත් account තාම තියෙනවා. ට්‍රේඩ් කරන යනවා. තාම රන් වෙනවා. මේ දැනුත් ලයිව් එකක් ගැව්වා. මං කිව්වේ ඊයේ මම ඉන්ස්ටන්ට් එක ගාමින්ද පේසස් එක පාස් කරගන්න ඕනේ කියලා. පේසස් එකේ දැන් ඔය මේ පොඩි ගානකින් ඩොලර්ස් 30ක් ගලවලා තව ඩොලර්ස් 15ක් රන් වෙනවා ඉතින්. ප්‍රොෆිට් එක ගලවලා අයින් කරලා දැන් ඉතින් ඔව් මේක කරන්න ඕනේ මෙහෙම මේ වගේ මේක QT තියෙනවා. හරිද? තව ඉතින් තියෙනවා මේ ඔය යෝන් ගගා යෝන් තියෙනවා මවෙන් තියෙනවා මොම තියෙනවා. හරිද? අර ට්‍රස් පොයින්ට් හරි මොකක් හරි තියෙනව නේද? ඔය සයිට් තෝරන්න පුළුවන් හොඳ සයිට් එක තෝරගන්න ට්‍රස් පොයින්ට් හරි. ඔයා ඔය අර මේක ට්‍රස් පයිලට්. ඔයා මේක දැන් හිතන්නකෝ පන්නින් 5RS 5% එක 5ERS හරිද? මේ තියෙන්නේ ට්‍රස් පයිලට්. ට්‍රස් පයිලට්. හොඳට බලා ගන්න. ට්‍රස් පයිලට් කියලා ඔයාගේ කම්පැනි නම ගැහුවා. දැන් 5RS නේ ට්‍රස් පයිලට් කියලා ගැහුවා ගියා. එතකොට මෙන්න මේ රිවිව් වෙනවා. මේ ඕකට යන්න රිවිව් එකට. ගියාට පස්සේ මෙතන කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා මේ 100 මේ 4.8ක් තියෙනවා මේ වගේ. ඒ කියන්නේ හොඳ රේට් එකක්. මොකෙන්ද? හොඳ රේට් එක 4.8 කියන්නේ සුපිරි රේට් එක. ඕකේ තියෙනවා බයිනෑන්ස් පවා තියෙනවා. බයිනෑන්ස් මෙක්සි ඕන එකක් බයිනෑන්ස් පවා තියෙනවා. හරිද මේ කමෙන්ට් දාන්නේ මේ ගැන මේ විස්තර කරලා දෙන කට්ටිය කමෙන්ට් දාලා මේ. ඒ කියන්නේ මේවා. හරි මෙතනින් බලන්න අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. හරිද? එතකොට ඔයාට මෙතනින්ම පල්ලෙහාට ගිහිල්ලා මේ තව 100 කම්පැනි තියෙනවා. හරි මෙතනම සර්ච් තියෙන උඩම තියෙනවා. සර්ච් කරන දෙනවද? ඔව් සර්ච් එකක් මෙතනම තියෙනවා. නැත්තම් දැන් අපි 100 කම්පැනි මෙතන යටට යනකොට මේ සමා මේ කොයි මේ FTMO මේ තව කම්පැනි මේ 4.8යි. ඒකත් හොඳ ගම. ඒක ගණන් ඉතින් රේට් එක ගන්න හොඳයි ඉතින් ඔය. ඔය තියෙන රේට් අඩු මට මතක නැහැ. රේට් අඩු එකක් තියෙනවා. පන්නින් පිප්ස් එකක් තියෙනවා. මේ 4.5යි. ඕකේ බයිනෑන්ස් කියලා සර්ච් කරනවාකෝ. බයිනෑන්ස් කියලා රේට් බයිනෑන්ස් එකේ මං හිතන්නේ බැටරි වගේ එකක් තිබ්බේ. රේට් එක එකයි ගන්න. නිල් තිබ්බේ. ඔබට දිරුවා දකින්න දුක ඉදලා බයිනෑන්ස් එක ගැන බලනකොට. මේ රේට් එක ගයිඩ්ලයින් ෆේක් රිවිව් ගහලා. ෆේක් රිවිව් ගහලා. මෙක්සි එකත් ඒවා මෙක්සි මං හිතන්නේ අඩුයිද කොහොමද? මෙක්සි එකත් අඩුයි. ඔව් මෙක්සිත් අඩුයි. මෙක්සිත් අඩුයි. ඔය ඔක්කොම බලන්න පුළුවන් අපිට මේ රේට් ටික. 1.6යි. 1.6යි. ඒ සීන් එක වෙලා තියෙන ඇයි දන්නවද? ඒ මේ වෙලා තියෙන්නේ ෆේක් රිවිව් ගහලා. ඒ කියන්නේ මේ කාගෙන යාලම ෆේක් account හදා ගහනවා. ඒකයි මේ මෙතන මෙහෙම සීන් එක වැටෙන්නේ. ගයිඩ්ලයින් එක වෙන්නේ. එහෙම අවුලක් නැහැ දැන් ෆන්ඩඩ් කම්පැනි නම් අවුලක් නැහැ. මේ QT මේ 4.4යි. අවුලක් නැහැ මේවට ඉතින් එහෙම ගහන්නේ නැහැ මේ.
හොඳ මේ එක මේ මෙතන අනිවාර්යෙන් ට්‍රස්ට්පයිලට් බලන්න බලලා මේ කමෙන්ට් පොට් එකකුත් බලන්න නේ කමෙන්ට් මේ දාලා තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් කරන්න තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් පාරක් කරේ දාන්න අනිවාර්යෙන් ට්‍රස්ට්පයිලට් එකේ බලන්න අපිටත් තේරෙන්නේ නැත්නම් අපෙන් හරි අහන්න මේ කම්පැනි හොඳයිද මේ කම්පැනි හොඳයිද කියලා ට්‍රස්ට්පයිලට් එක බලලා මේක ගන්න මෙහෙම මම නම් කියන්නේ මෙහෙම මේ 5% FTM හොයන්න එපා QT තමයි පොඩ්ඩක් අර ගෙවන ගානට සාධාරණය කරන්න නැත්තම කිව්වොත් අර CT100 එක වගේ CT100 එක වගේ මේ ගෙවන ගානට උපරිම සාධාරණ ගහන පෙට්‍රල් වලට උපරිම සාධාරණය කරනවා වගේ උපරිම සාධාරණය කරනවා මේක. ඒක නිසා මේකේ account ලොකු මේ පතේ account වලට යන්න එපා 100ක 200ක යන්න එපා. හරිද 5ක 10ක 20ක හැරි තියෙන විදිහට බලලා එකක් අරගෙන ඒකෙන් වීඩියෝ එකක් කරන් 5% FTMO වගේ යන්න. හැබැයි ඉතින් මෙහෙමයි. මේ කම්පැනිත් ඕන වෙලාවක වැටෙන්න පුළුවන්. ඔව් අන්න තේරුම් ගන්න. ඒකත් තේරුම් ගන්න මේ කම්පැනිය ඉතින් කම්පැනි මේක විතරක් නෙවෙයි ඕන කම්පැනියක් ඉතින් දැන් ඔය මොකද මේ මයිෆොරෙක්ස් එහෙම හොඳට টොප් නම්බර් 1 එකේ තිබ්බේ. ඉතින් කෙලවිලා ගිය account. හරිද? ඉතින් මෙහෙමයි ඉතින්. අපි ලොකු ගණන් ඉන්වෙස්ට් කරන්නේ නැහැ නේ මම. ඉතින් අපි ඒ ගාන එළියට ගන්න ඕනේ. ඉතින් දැන් මේ ඩොලර් 5ක එකකින් ඩොලර් 36ක් වේදම් කරලා 36ට වඩා ලොයෙත් ගන්න පුළුවන් නේ බා. 5000 account එකේ ඩොලර් 36ක් වින්ඩෝ එකක් ගන්න බැයිද? එහෙනම් ට්‍රේඩ් නොකර ඉන්න ඕනේ. විද්‍රෝ එකක් දෙන්න 250 ද කොයිද උඩි? 250 එක වින්ඩෝ එකක් දැම්මත් ඉතින් අවුලක් නැහැ නේ ඒ ගාන ඇවිල්ලානේ. ඈ එකක් දෙන්නෙත් උඩින්ම ඉතින් කෙලින්ම ආයේ තියෙනවා හැමෝම ගාම Twitter account ඇතිනේ. හරිද? Twitter account ඇතිනේ නැද්ද? Twitter ට්විටර් තියෙනවා X තියෙනවනේ X account තියෙන X account එකේ වගේ giveaway තියෙනවා. නිකන් හම්බෙන giveaway. නිකන්. හරිද? giveaway කරන්න. giveaway කරන්න නිකන් ওই funded account නොමිලේ හම්බෙන. මටත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ නොමිලේ හම්බෙන්නේ. ඉතින් ඒ වරන් සලංගා සල්ලි නැත්තම් ඒක giveaway කරන්න. දිගටම කරන්න giveaway. එතකොට ඔයාලට account එකක් හම්බුනොත් සල්ලි වලට නෙවෙයි නිකන් හම්බෙන්නේ. ඒකෙන් ගහලා එකෙන් ගානක් අරගෙන සල්ලි දීලා මේ account එක buy කරනවා. හොඳ company එක ඕන company එක Tamanට ඕන එක. එහෙම කරන්නත් පුළුවන්. ඔයාලට මම මේක මේ එහෙම මොකද ඇක්වා එකේ බොරුවක් නේද යන්නේ? ඇක්වා එකත් හොඳයි. ඒ අර පොඩි ගණන් දුන්නම තියෙනවා ඉතින් පොඩි රූල්ස් කියන්නේ උන් පොඩි ගණන් වලට දුන්නා රූල්ස් දඩ කරනවා ඉතින්. එහෙනම් ඇක්වා ට්‍රේඩ් නේද? ඇක්වා මේ නෑනේ මම මෙතන. ඇක්වා පන්නද්ද මට මතක නෑ. ඒක මොකක්ද දන්නේ නැහැ මල්ලම. ඇක්වා පන්නද්ද? ඇක්වා මට මතකත් නැහැ. ආ ඉතින් අතින් ඇක්වා ෆන්ඩ්. ෆියුචර්ස් නේ ෆන්ඩඩ් නේ. මේ රිවර්ඩ් නම් තියෙනවා. ස්කෑම් මේ එක ඒවා තියෙනවා. මෙහෙම සීන් එකක් තියෙනවා. හරි කියන්නම්කෝ. රූල් කියවන්නේ දැන්. ඔකේ රූල් තියෙනවනේ. දැන් මේවට වගේ සයිට් එක දැන් මට හොයාගන්න බෑ. ඕකේ මේ මෙතන chat එකක් දාලා හරි රූල් ටික ගන්න පුළුවන්. කරන්න බෑ මෙතන. නෑ මේක කියන්නේ දැන් ওই පණ්ඩට් account වල කියන්නේ පණ්ඩට් account එකක් කියන්න ගත්තේ මොකද දන්නවද? දැන් අපි එහෙම gold එක ගහනකොට ඔයාලට පේන්නේ FAQs මෙහෙමයි සීන් එක. දැන් ගොඩක් මෙතන fake review දාලා තියෙනවනේ. ඒ දාලා තියෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේවා. කොයි මේ රූල් කොයි මේ රූල් ටික හරියට මේ කියවලා නැතුව. දැන් මෙතන මෙයාලා රූල් දෙනවනේ. daily loss. කොයි වැඩ ගන්න. ඒ රූල් කියවලා නැතුව මේ ට්‍රේඩ් කරලා. මේක රූල් එක තියෙන රූල් එක බලලා මේව කරා නම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ෆේක් රිවිව් දාන්න. ඉතින් ඒකයි තමන්ගේ වැරද්ද නිසා ගොඩාක් දැන් මෙතන කියලා තියෙනවනේ රූල්. එතනින් රූල් ටික ගන්න. ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ? QT අයියා රූල්ස් මේ බ්‍රේක් වුණා කියලා කොහොමද දැනගන්නේ? යාලා එතන තියෙනවා. එතන කියලා තියෙනවා දැන් බ්‍රේක් වුණා කියලා යාලා එවන්නේ නැහැ නේද මොකුත්. ඉන්ට්‍රෝ ගන්නකොට තමයි කියන්නේ. මෙහෙමයි. නෑ මෙහෙමයි. පොඩි මෙහෙම ඩේලි ලොස් වැදුනොත් එවනවා මේල් එකක්. හරිද? මැක්ස් ලොස් එකත් එවනවා. හරිද? නෙවුස් ට්‍රේඩින් සමහරක් වෙලාවට එවනවා. දැන් පොඩි සීන් තියෙන්නේ. එන්නේ චූටි ඒවා තිබ්බොත් නම් ඉතින් එහෙම එවන්නේ නැහැ. විඩ්‍රෝ එක ගන්නකොට තමයි මේ එවන්නේ. මේක හොඳලා දැන් මේක මේ කියන්නත් හේතුව මොකද ඔය රියල් මනි තියාගෙන සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් මොකද මේ පේනවා මේ දුවන අනිවාර්යයෙන් මේ තියෙන්නේ. ඔව් මේ QT මේ
මේ ඉවලුවේෂන් ප්ලෑන් එහෙම තියෙනවා මේ ප්‍රයිම් එක ප්‍රයිම් එක ගියාම මේ තියෙනවා මේ විස්තර මේ ප්‍රොෆිට් ටාගට් එක මේ රෝ ඩවුන් කියන්නේ මොකද්ද මේ ඩේලි මේ රීසෙට් account මේ කොහමද මේ ඔක්කොම හැදෙන විදිහ තියෙනවා. ඉතින් මේවා බලන්න මේ ගැබ්ලින් මේ පොලිසි මේ මැක්සෙලෝ රිස් මේ 2.5 රිස්ක් කරන්න පුළුවන් නේ. නැත්තම් ගැබ්ලින් කියලා ගන්නෙ. හරිද? ඒ වගේ තියෙනවා නේ. හැම විස්තරයක්ම දැම්ම. ඕක ස්කෑම් කියලා දාන්නේ මල්ලි මේකයි සීන් එක. හරියට බලලා නැහැ. මේ ඉන්ස්ටන්ට් වලට වෙනම තියෙනවා මේ. ගියාම මේ විස්තර ඔක්කොම තියෙනවා. මේ මෙහෙමයි මේ මිනිමම් ඩ්‍රෝ ඩවුන් එක 100යි මේ ඔක්කොම විස්තර සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒවා කියවලා නතර ට්‍රේඩ් කරලා තමයි ඉතින් ඊට පස්සේ කම්පැනිට බයින්නේ. මේ ලෙවරේජ් පවද මේ ෆොරෙක්ස් වලට 150යි, ඔයිල් වලට 120යි, මෙටල් වලට 115යි, ක්‍රිප්ටෝ වලට 1 to 1. ක්‍රිප්ටෝ ලොකු ලොට් අල්ලන්න මේ අල්ලන්න මේ කියන්නේ ක්‍රිප්ටෝ ලොකුට අල්ලන්න බෑ. ලොකු ලොට්ටදී. එකට එකයින් දෙන්නේ. නිකන් ස්පොට් බයි කරා වගේ තමයි. මේ ඔක්කොම පැහැදිලිව ඔක්කොම දීලා තියෙනවා. ඔය මේ ගොඩාක් මෙහෙම මේ රිවිව් දාලා තියෙන ඉතින් Tamanට කෙලවිලා Taman අර රූල් එක කියවන්න නැතුව. හරි සමහර තැන් වල ඉතින් පොඩි මේවා තියෙනවා. එන්න මේක ඉන්නේ. මොකද ඔය පණ්ඩට් account එක පොඩි ගාණක් දීලා අරගත්තම ආයෙත් පට්ටම වාසි. මොකද මේ ආයෙ රියල් සල්ලි වලට වගේ නෙවෙයි රිස්ක් එකක් කරලා මේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් බය නැහැ. දැන් මේ අපි අනිවාර්යයෙන්ම රියල් සල්ලි පොඩි ගාණක් දාලා ලොකු account එකක් ගන්න පුළුවන්. දැන් රියල් සල්ලි වලින් සෙල්ලම් කරලා ඩොලර් 15කට 20කට ඇත්තම කිව්වොත් ගෝල්ඩ් එකේම ගන්නවත් බෑ. හැරෙන්නවත් බෑ ට්‍රේඩ් එක. එක ලොස් එකයි. එක ලොස් එක ඉවර account එකම. ඒ අතින් ඉතින් මේවා කරනකොට මේ එන වටිනවා. දැන් මේ අපි එමේ ඒකනේ දිගට අරහට වනන්නේ මේ පණ්ඩට් account වල තමයි දිගට අරහට 1 minute ගහන්නේ ගෝල්ඩ් වලදී. බය නෑනේ ආය අරලා දාන්නනේ තියෙන්නේ ඉතින්. අර වගේ රියල් මනි ගහද්දි මේ පණ්ඩට් වල ලොස් එකක්වත් තියන්න බෑ දැන්. ඔය ඉතින් ඔයාලත් එක කතා කර කර ඉන්න ගමන් මම දැන්ට මේ වෙනකොට $1 එකක් ගැලෙවුවා DP ගැලෙවුවා 31කින් මේ එකක් තව ට්‍රේඩ් එක රන් වෙනවා තව $15 රන් වෙනවා. පණ්ඩට් account එක. ඔයාලත් එක කයි එක ගහින්නකො නෑ. පින් 200ක් ගියප එකක් SL එකට ආවා. ඒක කරන්න දෙයක් නැහැ. පින් 200ක් පම්ප් වෙලා තමයි SL එකට කඩාගෙන ඉඳගෙන. මට බල ඔයාලා දිහා බලන් ඉන්නකොට මට ඒක බලන්න බැරුණා chart එකේ. ඒක ගලවගෙන ගියා. ඒ වගේ තියෙනවා ඉතින් වාසිය. රියල් මනි ගහනවට වැඩිය පොඩ්ඩක් වාසිය. ඉතින් හිමීට තමන්ගේ සයිකොලොජි හදාගෙන වැඩ ටික ලස්සන කරගෙන යන්න පුළුවන්. කිසිම කේස් එකක් නැතුව. දැන් තේරෙනවා ජනිත් තේරෙනවා දැන් පණ්ඩට් account එකක් ගහන්න කියන්නේ කියලා. ඔව් තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තව ප්‍රශ්න තියෙනවා නම් මේව කරලා අහන්න ඉතින් දැන් මම විසඳ ගන්න. ඔව්. ඔව් ඒක කරගෙන එතකොට තව සීන්නක් තියෙනවා. මේල් එක එහෙම හරි මේල් එකක් දෙන්න තමන්ගේ නමට දෙන මේල් එකක් ඩෙන්ටිටි එහෙම වෙරිෆයි කරන්න ඕනේ. බයිනෑන්ස් වගේ වෙරිෆයි කරන්න තියෙනවා. මේ ඊමේල් එක කරම බලලා දෙන්න. එතකොට සල්ලි දානකොටත් ඒ නමින්ම තියෙන account එකකින් දැම්මොත් හොඳයි. නැත්නම් wallet connect කරලා දැන් අපි ගෙවන්න බෑ ඩොලර් 10ක් හරි 15ක් හරි. එතකොට එයාගෙන කියන්නේ දැන් ඔයා බයි කරන account එකටම තියෙන නමකින් තියෙන account එකකින් දැම්මොත් හොඳයි. මොකද එහෙම සමහර මගේ යාළුවෙක්ට එහෙමත් එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද account එක pay කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ නමක තියෙන account එකකින් බයි කරලා තියෙන්නේ මුගේ නමට. ෆ්‍රීඩ් එක ගන්න යනකොට ඒකත් පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හරිද? වෙලා වුණා කියලා කිව්වා. ඒක නිසා ඒක ගැනත් පොඩි අවධානයක් දෙන්න. මොකද ඒක පොඩි දෙයක් නේ. ඊළඟට ප්‍රශ්නයක් වුණොත් ප්‍රොෆිට් කරලා ඉවරලා අන්තිමට අපරාධයක් නේ. ඒ නිසා ඒක ගැනත් පොඩ්ඩක් බලන්න. හරි දැන් මේවා කරනකොට QT එකෙත් ඔහොම වෙනවද? ඒ ප්‍රශ්නේ නෑ. මෙහෙමයි ඉතින් වෙනවා කියන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. එහෙම දෙයක් කිව්වොත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම දෙයක් කිව්වොත් ඒ කියන්නේ අයිතිකාරය නෙවෙයි වගේනේ. දැන් ඔය මේ P2P කරනකොටත් තමන් ඒ කියන්නේ මේ account එක අයිතිකාරයාගෙන් bank account එකක් ඉල්ලන්නේ. ඔව් නේ? ඉල්ලනවනේ එහෙම. දැන් එතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හරිද? උනොත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් පොඩ්ඩක් ටෝක් කරලා බලන්න පුළුවන්. ඉතින් දෙන්න බෑම කිව්වොත් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. මොකද අපේ ෆෝල්ට් එකක් එක. ඔව්. ඒකයි මං කිව්වේ දෙයක් වෙන්න කලින් උනාද එහෙම එකක්. නෑ දැන් මේ පණ්ඩට් account වල කෙලින්ම මේ KYC එක කරලා අපිට account එක ගන්න පුළුවන්. මතකනේ කොහොමද මම කීපාරක් account එක මේ ගන්න ඉස්සර නෑ. ඔතන සීන් එක හරිද? ඔය KYC කරන්න දුන්න ඉස්සර මේ ලයිව් කරාට පස්සේ. හරි මට account එක බයි කරාට පස්සේ මේ දුන්නේ නෑ. හරිද? කෙලින්ම ලයිව් කරාට පස්සේ තමයි KYC කරන්න දුන්නේ. දැන් ඔය සීන් එක වෙලා තියෙන්නේ දැන් යනවා මේවා. giveaway යනවා. offer යනවා. ඒ කියන්නේ පොඩි ගණන් වලට offer යනවා. එතකොට කරන්න බං
මේ මේල් ගොඩාක් හදාගෙන හැම මේල් එකකින් බයි කරනවා. බයි පොඩි ෆෝනේ බයි කරලා තියාගෙන ඉවරලා පස් දැන් කෙලවෙන්න පුළුවන් account එක. එතකොට කෙලවෙනකොට අර ඔෆර් එක නැති වෙන්න පුළුවන් නේ. එතකොට බයි කරලා තියන්න ලයිව් වෙන කියන්නේ හරියන account එකට KYC එක කරනවා. දැන් මුලින්ම KYC කරන්න දෙන්නේ එහෙම අර ගොඩක් කට්ටිය මේ අර දැන් ඒක නිකන් හොරකමක් වගේ නිකන් ඒක නවත්තන්න. එතකොට එක්කෙනාට ගොඩාක් ගන්න වෙන්නේ. ගන්න පුළුවන් එකම account එකේ ගන්න පුළුවන්. හරිද? ඒ වුණාට ගොඩාක් account කරලා මේව කරනවනේ. කියන්නේ එක එක මේල් වලින් ඒවත් එක්ක ඒවා මේවත් එක්ක දැන් කොහොමද මුලින්ම KYC කරන්න දෙනවා ගොඩාක් කම්පැනි වල. මෙම එකම account එකෙත් account ගන්න පුළුවන්. ඒ කියන්නේ එකම account එකේ වුණත් මේ සමහරක් වෙලාවට ඒ කියන්නේ සමහරක් වෙලාවට offer එක සමහර මේවල offer එක එක account එකකට එකයි දෙන්නේ. ඒ කියන්නේ සමහරකට ලොකු offer එකක් පොඩි පොඩි offer දෙනවා නම් ඒව නම් වැදගත් නෑ. account 10ක් 20ක් වුණා buy කරන්න පුළුවන් එකම account එකේ. අර සමහරකට ලොකු offer දෙනවා. ඒ කියන්නේ පොඩි ගණන් වලට ලොකු ඉන්නේ ලොකු ගානකට තියෙන account එක පොඩි ගානකට දීලා එක්කෙනෙකුට එක account එකයි දෙන්නේ. එතකොට ඒ වගේ chance එකකට තියෙන account එකක් email 4-5කින් buy කරලා තියාගත්තට පාඩුවක් නෑනේ. නේ? එතකොට අර වගේ ID verify කරන්න ගමන් ඒව නතර වෙනවා. ඒකත් එක්ක සීන් එක තියෙන්නේ. නැති මේ කට්ටිය අතේ පණ්ඩත් තියෙනකොට අපිට බය නැතුව මේ ගෝල්ඩ් එකේ වුණා ට්‍රේඩ් එකක් දෙන්න පුළුවන් බය නැතුව. දෙන්න බෑ. දැන් දෙන්න බෑ. ඩොලර් 200ක් තියපත් දැන් ට්‍රේඩ් එකක් දෙන්න බෑ. දැන් මේ අපි ඒකනේ මේ රිස්ක් එකක් නැතුව මේ ගෝල්ඩ් එකේ 1 මිනිත් ගහන්නේ මොකද පණ්ඩත් account නේ සෙල්ලම් කරන්නේ. චුට්ටක් ගියොත් අපි ගත්ත ගාන විතරයි නැති වෙලා යන්නේ. හැබැයි ආවොත් ඒ වගේද? දන්න ඒකයි ඉතින්. අනික ඉතින් ඩොලර් 15කට 20කට ලොකු account එකක් අරන් එක ට්‍රේඩ් එකෙන් මේක කවර්නේ. එක ට්‍රේඩ් එකෙන් කවර්. එක ට්‍රේඩ් එකෙන් ඒ වගේ 3-4 ගුණයක් හොය ගන්න පුළුවන්. ඉතින් මේ දැන් වාට ඩොලර් 15ක ඉස්සක් තියාන බෑ. ඉතින් මම කිව්වේ දැන්ටම එක ට්‍රේඩ් එකකින් ඩොලර් 31යි මේ තව ඩොලර් 13ක් රන් වෙනවත් එක්ක. ඒ කියන්නේ TPත් ගලවලා මං. ඉතින් අර එක ෂොට් එක ඉතින් මේ වගේ ඉතින් හිමීරිමිට ගගා ගියත් ඔයා දන්නේ නැතුව account එක පාස් වෙලා තියෙයි. මොකද රිස්ක් කරන්න පුළුවන් ඩොලර් එක ට්‍රේඩ් එක ඩොලර් 25 20ක් රිස්ක් කරත් ට්‍රේඩ් 3ක් ගන්න පුළුවන් නේ කිසිම කේස් එකක් නැතුව දවසට ඩොලර් 60යිනේ. 1 to 2 ගැහුවත් ට්‍රේඩ් 3ක් ප්‍රොෆිට් වුණොත් එහෙම කොහොමද ඉතින්? 40ක 3ක් වෙනවා 120යි දවසට. ඉතින් දවස් 3ක් විතර ඔහොම ට්‍රේඩ් කරොත් එහෙම ඉතින් account එක දවස් 3ෙන් ගෙඩි පිටින් පාස්නේ. පාස් අනිවාර්යෙන්ම. දැන් ඉතින් ඉතින් ෆන්ඩට් එකට යන එක හොඳයි. අනික මේ සයිකොලොජිත් ඇත්තම කිව්වොත් පොඩ්ඩක් මේන්ටේන් වෙනවා. ඒ කියන්නේ 100ට 100ක් හැදෙනවා කියන්නේ නෑ. සෑහෙන දැන් ඔය මේ ඕවර් ට්‍රේඩ් එහෙම යන එක එහෙම හෙන නතර වෙනවා. නෑ කොහොමදලා මතකනේ නේද ඊ අර මං ඩොලර් 100ක් ගලවපු එක මං කිව්වේ මගේ ඉන්ස්ටන්ට් account එක වැටලා තිබ්බේ. ඉතින් එක ට්‍රේඩ් එකයි ගැහුවේ. ආයේ මේ බ්‍රේක් කිව්වන account එක. ඒකයි chance එක ඉතින්. මේ ඩොලරම වැටලා තිබ්බේ ලොස් එකේ තිබ්බේ හොදටම. එක ෂොට් එකයි බ්‍රේක් කිව්වන්නලා ගියා ඉතින්. දැනුත් මේ අනික මේකනේ මේ දැන් හිතන්නකෝ ඩොලර් 15කට ගන්නවා 5000 account එකක්. හරි. මේ account එක කෙලවුණොත් කෙලවෙන්නේ ඩොලර් 15 වෙන වාට. තවත් ඩොලර් 15ක් දීලා තව account එකක් buy කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයා 5000ක රියල් මනි වලින් ගැහුවා. කෙලවුණොත් 5000ක්ම ඉවරයිනේ. හරිද? කෙලවුණොත් 5000ක්ම ඉවරයි. දැන් අතන ඩොලර් 15 නේ ඉවරනේ. අනික 15 වගේද ගේන් එක? 15 වල ඩොලර් 250 300ක් ගන්න පුළුවන් විඩ්‍රෝ එක. ඒ කියන්නේ ඩොලර් 15ක් රිස්ක් කරලා 250ක් ගන්නවද 5000ක් රිස්ක් කරලා 250ක් ගන්නවද කියලා කෝකද හොඳ? 15ක් කියන්නේ 15ක් දාලා අඩු ගාණක් රිස්ක් කරලා ලොකු ගාණක් ගන්නවද? මං කියන්නේ මෙහෙම නෙමෙයි ඈ. නිකන් ඩොලර් 10ක් තියාගෙන බයිනෑස් එකේ ඩොලර් 100ක් හොයනා වගේ ගතියක් එයි. ඒක නෙමෙයි මම කියන්නේ. මොකද 15ක් රිස්ක් කරනවා කියන්නේ 15ක් දීලා ලොකු account එකක් buy කරලානේ. එතකොට එතන ලොකු account එකක් අර හැංගිච්ච ලොකු account එකක් තියෙනවා. කියන්නේ එළිය කියන්නේ අපි දැන් පැටිකල් ගන්නකොට පොඩි ඩොලර් 15යි අපි දාන්නේ. ඒනට ලොකු account එකක් එතන හම්බෙලා. එතකොට ලොකු account එකක් කියන්නේ 15යි රිස්ක් වෙන්නේ. 5000 account එකක් හම්බුනාට ඩොලර් 15යි එතන රිස්ක් කරලා තියෙන්නේ. එතකොට 15කින් ඩොලර් 250ක් ගන්නවද? 5000ක්ම රිස්ක් කරලා 250ක් ගන්නවද? 15 රිස්ක් කරලා 250 ගන්න එක ලාභයිනේ. එතකොට 5000 account කීයක් ගන්න පුළුවන්ද මේ ඩොලර් 15 ගන්න වගේ රියල් 5000ට? ගණන් කරන්නත් බැරි ගණනක් ගන්න පුළුවන් නේ. ඈ නෑ මං අර මේ ඔය ජල් මේ ජනිතට තමයි මම ඔය කියන්න ඕනේ. මොකද රියල් සල්ලි තියාගෙන වියදම් නිකන් බොරුවට නිකන් ලොස් වෙනවට වැඩිය ලොස් එක වැදුන ගමන් දරා ගන්න බරුව යනවා. ඊට වැඩි ලාභයි ඕක ක්‍රිප්ටෝ එකට දාලා ක්‍රිප්ටෝ එකේ පොඩියට ගහන ගමන් මේ ෆන්ඩට් account එකක් ගන්නවා. දැන් තේරුණාද ඒක? ඔව් කේස් එක ඇත්ත. නෑ ඩොලර් 100ක් ගෙනිච්චොත් හරි ඒත් ලොස් එකක් දෙකක් වැදුනොත් එහෙම ඩොලර් 100න් 50ක් විතර ලොස් ඉතින් මේ ගෝල්ඩ් වල එහෙම ගහන යුරෝ වගේ නම් ගහන්න පුළුවන්.
නෑ මේකනේ නෑ මෙහෙමනේ දැන් 100ක් තියාගෙන හිටියත් ඔයාට 100ට 100ක් ග්‍රෝ කරලා ශනික ගන්න බෑනේ. හරිද? දැන් ඔයාට ඩොලර් 15ක් දැන් ඔයාට ඕන ඉන්ස්ටන්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර ඩේලි ලොස් මැක්ස් ලොස් පොඩ්ඩක් ඉතින් රිස්කි පැත්තට තියෙනවා. කියන්නේ අඩු වෙනවා. එදින් ශනික ගන්න පුළුවන් ඒක. මොකද ඩොලර් 100 මේවා කරලා 100ක් හොයන්න බෑනේ කොහොමද? ඒකත් එක්ක ඉතින් මාරම chance එකක් ඉතින් ෆන්ඩඩ් account කියන්නේ ඉතින්. අයි දෙයිය දුන්න අර නිකන් හැංගිලා තියෙන පැනික් වගේ. හැංගිලා තියෙන ඒකන ති මේ ගහන්න තික ද ඉස්ටන්න එක මට දැ හවස එක ටෙඩ් අදාලා දවසර ඩොලස් පනහක් කලව ගත්තර ඇති දැ ගේස්යම්න ඩොල සාරති දැන්නික මගේ තියෙන විදුරක ඩොල සාරසිය එති ඩොලස ඩොල සාරසියක් ගත්ත ම වියදකර ඩොලස් පහල කොසර කවන්්කට ඩොල පහලොන්න ගත් ඔව් දෙකක් අම්මුණා. ඒ දවස්වල දෙකක් අම්මුණා. පහයිකේ ඉස්ටර්න් එකයි පහයිකේ මේ ටු ස්ටෙප් එකයි. ටු ස්ටෙප් එක. ඉතින් 15 ඩොලර් 15යි. දැන් ඉතින් 400ක් ගත්තා ඩොලර් 15ක් රිස්ක් කරලා ඩොලර් 400ක් කරා. ඉතින් මද ඉන්සන් කවන්ට බයිනෑන්ස් එකේ හරි වා රියල් ඩොලර් 15 දාලා වාට ඩොලර් 400ක් කරන්න යකෝ අම්මා මුත්තා අවුරුදු කීයක් ඇයිද රිස්ක් මැනේජ් කරගෙන රිස්ක් මැනේජ් කරගෙන ඒ කියන්නේ කැපිටල් එකෙන් 100ට ගාණක් මැනේජ් කරගෙන හරි ඒ වගේ රිස්ක් මැනේජ් කරගෙන ගහන්න ගියොත් කොච්චර කාලයක් ඇයිද ඩොලර් 15 400ක් කරගන්න. දැන් මේක නෑනේ. කෙලින්ම ගෙඩිය පිටින් 5000ක් අම්බලා 5000න් 400ක් වන්න මොනවද? ඊසිනේ. ඒසි කියන්නේ දැන් කෙලින්ම ඒසි. ට්‍රේඩ් දෙකක් දවසර ගත්තනම් හරි හොඳට බලන් ඉඳලා බලන් ඉඳලා නිය ඩොලර්ස් 52ක් ගලව ගත්තනම් 100යි දවස් 3ක් හොඳටම 4ක් ඇති. ඉතින් එතකොට account එක අතහැරලා දාලා වෙන හොඳ එකකින් ගන්නවා 100 දාලා අනිවාර්යයෙන්ම. ඩොලර්ස් 15 වෙලා ඉතින් මම ඒකනේ මං කිව්වේ ඊයේ ඉන්ස්ටන්ට් account එකේ මම බ්‍රේක් ඉවන්වත් වෙලා තිබෙනවා ඩොලර්ස් 490 ගා මේ 4890 ගානේ තිබ්බේ පෙලිම උදේ එකක් ගැව 39ක් ගැලෙව්වා හවස අර ලයිව් එකට ඇවිල්ලා ඩොලර් 100ක් ගැලෙව්වා ඉතින් බ්‍රේක් ඉවන් account දැන් ඉතින් මම මට තියෙන තව 400ක් ඔය 5400ක් කිව්ව ගමන් මට account එක විද්දෝ මේ දැනුත් ගෝල්ඩ් එකේ මේ පම්ප් එක අල්ලන් ඉන්නේ ඔයාලා chart එක බලන් ඉන්නවනම් මම පම්ප් එක අල්ලන් ඉන්නේ පම්ප් එක තියන් ඉන්නේ තාම රිස්ක් එක ඉතින් රිස්ක් නැතුව ඉතින් බය නැතුව ට්‍රේඩ් එකේ ඉන්න පුළුවන් ඉතින් දැන් නම් ගලවන්නත් බෑ ඩොලර් 27ක් විතර ගැලවිලා ඇවිල්ලා තියෙන්නේ ඒ කතන්දරේ ඉතින් මොනවද තියෙන්නේ තව මොනවද තියෙන්නේ අහන්න කෝදලා අයියා මේ කෝදලා ඔයා දෙසන්න එක කරනකොට මම පිප් 290ක් ගලවලා ඉවරයි ඈ මට බැරි වුණා මොකද මේ ස්ක්‍රීන් එක දාලා මේවා කරලා මට අල්ලගන්න බැරි වුණා. දැන් මං කිව්වේ පිප් 200ක් ගියා හරියද 200 යනකොට මම ඔයාලගේ මේක බලන් ඉන්න ටිකට අරක මාකට් එක ඇවිල්ලා ඉවරයි කියනවා SL එකට. මම දැන් ඊට පස්සේ ආයෙ එතනින් මාකට් එක හැදෙන විදිය බලලා දැන් එන්ට්‍රි එකක් තියන් ඉන්නේ මම මගින් ටාගට් එකක් ගැලෙවුවා පොඩ්ඩක්. රිස්ක් එක තිබ්බේ දැන් පිප් 300ක් ගිහලා තියෙන්නේ ඉතින්. ලොට් එක ගහලා තියෙන්නේ 0.01 දැන් රන් වෙන්නේ. දැන් ගහන්න බෑ. ගහන්න 0.01කට වඩා දැන් ගහන්න බෑ ලොට් එක. කේස් අමාරුයි. ෆන්ඩඩ් වලත් ඒක රියල් හිතන්නකෝ මේ දවස්වල. රියල් හිතන්නකෝ ෆන්ඩඩ් වල 0.01 ගහන එකක් කියන්නේ ලොකු ලොට් එකක් කියනකොට මේ රියල් වල කොහොමද බෑ? මේක මං ගහලා තිබ්බේ මොනවද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න තියෙනවද විසඳ ගන්න තියෙන ඒවා? මේ හෝ මේ දෙයක් හෝ වෙන දෙයක් හෝ මොනවා හරි තියෙනවා අහන්න. ඔයාලට මේ හොඳම දෙයක් දීලා තියන්නේ ඒකයි දැන් අපිත් එක්ක උනා ගෝල්ඩ් එකේ සෙල්ලම් කරන්න පුළුවන් කිසිම කෙනෙක් මොකද මායි මේවා මේ එක්ස්පීරියන්ස් එකෙන් ගත්ත අත්දැකීම් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන් ගත්ත ඒවා අත්දැකීම්ලු මේ එක්ස්පීරියන්ස් එකෙන් ගත්ත මේවා කියන්නේ මේ අහලා මේවා කරලා නෙමෙයි මට කෙල වෙලා මේ අපට කෙල වෙලා මේ ඇවිලා ඒ වගේන් ගත්ත මේ account පිටින් මේ ඇවිලා අර මං කිව්වේ මේ ඉන්ටර්නෙට් එක මේ විඩ්‍රෝ කරාට පස්සේ ලික්විඩ් ප්‍රයිස් එක මෙතෙන් ආවා කියලා. ඉතින් දන්නේ නැද්ද මේ එක්ස්පීරියන්ස් එකෙන් දන්නේ. account එක වොෂ් කරගෙන තියෙනවා අපිත් වොෂ් කරන් තියෙනවා බොරු කියන්න ඕනේ නැහැ නේ පණ්ඩට් account වොෂ් කරලා තියෙනවා පණ්ඩට් account ලයිව් කරගෙන ලොස් කරගෙන තියෙනවා ලයිව් කරගෙනත් එහෙම වෙලා තියෙනවා ඉතින් ඒ අර සයිකොලොජි දැන් ඉතින් සයිකොලොජි හැදිලා ඉවරයි දැන් ඉතින් ඒකනේ මේ රිලැක්ස් එකේ ගහන්නේ දැන් ඉතින් මේ ඔයාලත් එක කයියක් ගහන ගමන් ඔන්න මම ට්‍රේඩ් එකක් මම අරගෙනත් ඉවරයි මම මොකද රිස්ක් එකක් නැහැනේ මට මං පණ්ඩට් account එකක ඉන්නේ පොද ලොස් එක තිබ්බේ මේ ස්ටෙප් එකක් තිබ්බේ චැලෙන්ජ් එකේ ඉතින් දැන් ඒක ටික ටික රිකවරි වෙන ගමන් ඉතින් රිස්ක් එක අඩුයි අපිට උනත් එතකොට බය නැතුව මේ ලයිව් එකට ඇවිල්ලා ට්‍රේඩ් එකක් ගන්න කියන්න පුළුවන් මොකද ලොස් උනත් පොඩි ගාණක්නේ ලොස් වෙන්නේ ඩොලර් 20ක් 30ක් නේ ලොස් එක වදින්නේ ඔය කවර් කරලා ගන්න පුළුවන් නේ ඒක අර වගේ රියල් මනි දාලා මොනවද තව මොනවද තියෙන්නේ තව මොනවද තියෙන්නේ රෙකෝඩින් එකක් යනවා මේකයි රෙකෝඩින් එක එන් කරන්නත් එපේ පැය එකයි පැය කමාරක් දෙන්න එකක් කරලා තියෙනවා කොහොමද අයියා
ජයවෑ සෙල්ලන්ද පැයකාමරක් කියන්නේ තව මොනාරි තියෙනවා දහන්න තියනේ වහන්ඩ තිං තියනේ වහන් දහන වෙලා වහන්ඩ පස්සයපත් කමන්න ඇති දැනුත් දහන්න නෑ නෑ දැනට මුකුත් නෑ තාම. දැන්ට තියෙන මොකුත් නෙමෙයි දැන්ට තියෙන ආටම කියලා හොඳ ස්ට්‍රේජියක් කදාගන්න එක තමයි තේරෙනවද? අනිවාර්යෙන්ම හොඳ ඔයාට කියලා ගැලපෙන මේ එකක් කම්බෙනකං ලොකු ලොට් ගහන්න යන්න එපා ලොට් එක අඩු කොල්ල ගහන්න අඩුම ලොට් එකෙන් ගහන්න ඒකොදල ඒ නැතත් දැමට ඔයා මතන මංකිව ම එකකවන්ටයක් ගන්න මාසයක් විතර මේ පුට් පින්ට එකත් පැට්ටිස් කරලා තමයි ගන්න මතකට මාසය පැට්ටිස් කලට දිර එකකවන්ට වර ප්‍රී දෙක් තියෙනද ඒක අරන්තියාගෙන ඉදල ම මේ පෙබරවාරි මාදනයේ දාය ගහන්ඩගත්ත හරියට හොදරම මාසයම පැට්ටිස් කරලා බැක්ටෙස් කරලා තමයි ම එකකවන්ට එකත් අතේ තියාගෙන බැක්ටෙස් කරයි දාන්න තවදයක් ඕ අනිවාර මේ ටූස්ටප් වගේ එහෙම අවුලක් නෑ ඉන්ස්ටන් හෙම යනවනං අනිවාරෙන්ම හොඳ මෙතඩ එකක් සාමාන්‍යතින් 100ට මෙහෙමයි 150ට උඩ ලොකුලොකුවින් රෙට් 150ට උඩ 1-2 එකට වැඩි 1-2 එකට වැඩි එකක් තියෙනවනම් අවුලක් නෑ මේ ඔය කෝසල ඔන්න ඔය මේ ආරාරක ඉස්සකත් පොඩි ඇව්වනේ ජනිත ඇවනේද ආරාරගේ සෙක්කු ඔව් 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 ඔව්. මොකක්ද පස්ස යාන කොහොම යාම කරගෙන යන එක ඔගත් කරලබදා මේ අහන්න කියන්නේ මේ මොකද්ද මේ ඒක චුට්ටක් මට පැහැදිලි කරන්නකො මම අන්න ෆොටෝ එකක් දැම්ම ගෲප් ඔයාට දැම්මනේ. මට දැන් මේක ගෲප් එකට දාන්න කොහොමද පොඩ බලන මේ ෆොටෝ එක කෝ ඒක ඔයාගේ ඒම තම 8යි දැන් ආරාරක කියන්න අවම 7 එකයි එකට 8ක් කියන්නේ අපි එකක් ලොස් කරලා 8ක් ගන්නවා කියන එක තමයි එකට 8ක් කියන්නේ අපි තේරෙනවද? ඒකේ මේ ෆැමිලිත් දාන්නේ ෆැමිලි කරන්නේ දාන්නේ චාට් එකට දාන්නේ. චාට් එකට දාන්න. ඒක දාන්න චාට් එකට දාන්න. අන්න දැම්ම. කොහොදලයි පොඩ්ඩක් බලන්න. ඒ මට මේක මේ ගලවන්න දෙන්නේ නැහැ කොහොදලයි මේ ආව ගෝල් නෑ. එක. ගෝල් ආව නෑනේ ඇවිල්ලා නැද්ද? හරි අම්මට ඔව් මේක එකට 7යි එකට 7යි ඒක කේස් යන්න මංගේගෙන අර එකට 7 කියන එක තමයි යාට තේරෙලා නැත්තේ මං හිතන්නේ එක නෑනේ උතන ඔව් ඔව් අයක තමයි තේරුන්නේ නැත්තේ. එක ආ නෑ මෙතන තියෙන්නේ මේ නෑ එක දාන්න නෑනේ ඒක නේ එක දැන් මේ හිතන්නකෝ දැන් ගෝල්ඩ් එක උනත් මේ කියන්නේ දැන් ගෝල්ඩ් එක ප්‍රයිස් එක තියෙන කීයද 4900 කියන්නේ 4900 එතකොට ගෝල්ඩ් එක කියන්නේ XAUUSD ඒ කියන්නේ USD එකට සාපේක්ෂව ගෝල්ඩ් එක USD එකට සාපේක්ෂව ගෝල්ඩ් එක ඔව්. හරිද USD එක ප්‍රයිස් එක දාලා නැහැනේ ඔව්. දැන් එතකොට ගෝල්ඩ් එකේ තියෙන්නේ 4900යි USD එතකොට මේක යූරෝ EUR USD එතකොට ඔව්. තියෙන්නේ 1.0 මට මතක නැහැ 1.7යි 9යි හරි ඔහොම ගානක් තියෙන්නේ එතකොට USD ඔව්. ප්‍රයිස් එක නැහැනේ ඒකට සාපේක්ෂව මේක දැන් හිතන්න දැන් එක්කෙනෙක් උසයි කියලා කියන්නේ කොහොමද කාට හරි සාපේක්ෂව ඔයා මෙහෙම කෙනෙක් ඉන්නවා තව කෙනෙක් මෙහෙම ඉන්නවා එතකොට මෙයා උසයි කියලා කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයා උසයි නැත්තම් නිකන් මෙයා විතරක් හිටියොත් දැන් මෙයා මෙන්න විතරක් ඉන්නවා මෙයා විතර මෙයා උසයි කියලා කියන්න පුළුවන්ද බෑනේ මොකක් හරි එයා සංසන්දනය කරන්න තියෙන්නේ වේ එතකොට සංසන්දනය එතකොට එකක් රිස්ක් කරනකොට මේක එක කෑල්ලක් කියලා ගන්නවා හරිද මේක එක කෑල්ලක් කියලා නම් මේ වගේ 7 ගුණයක් තියෙනවා ඒ කියන්නේ ස්ටොප් ලොස් එක වගේ 7 ගුණයක් නේ. ඔව් ස්ටොප් ලොස් එක වගේ 7ක් ඒක තමයි හරිද? හරි. ඔව් එතන මේකට සාපේක්ෂව හරි එක කියලා ගන්න. එනකොට මෙතන පිප් 20ක් තියෙන්න පුළුවන්. 100ක් තියෙන්න පුළුවන්. හරි 1000ක් තියෙන්න පුළුවන්. ඒ වගේ ඕනේ 7 ගුණයක්. 7 ගුණයක් තමයි මේ ප්‍රොෆිට් එක දිනවා. හරි. ඔව් මේකට සාපේක්ෂව මේක කීයද? එතකොට මේක හරි, ස්ටොප් ලොස් එක එකක් කියලා අරන් තියෙන්නේ. එකක් කියලා අරන් තමයි අරන් තියෙන්නේ. අත. එතකොට මේ එක දාන්නේ නැහැ. හරි. ක්ලියර් නේ? මේ ලොට් එක 0.01 එකෙන් ඒ කියන්නේ ඩොලර්ස් 30ක් ගලවලත් ඒ 0.01 එකෙන් රන් වෙන එකත් ඩොලර්ස් 50ක් ප්‍රොෆිට් ඔය. ඒ ගෝල්ඩ් එක ඔව් දල්ලේ ගෝල්ඩ් එක දල්ලේ යනවා මේ බලන්න අම්මෝ ඔය යනවා නෙවෙයි කනවා ගෝල්ඩ් එක මේ ඇනලයිස් එකක් තියෙනවා දාන්නම් ගෲප් එකට. දාන්න දාන්න ඔයාගේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා පොඩ්ඩක් බලනවාද මේ දැන් ගැහුවේ ස්ටෝරි ලයින් කේස් එක. ඒක බලමු අපි කෝ ස්ක්‍රීන් එක ඔෆ් කරලා බලමු කෙලිම කොයින් එක නයිට් ඈ. නයිට් yes. බලමු
නයිට් කෝ ස්ක්‍රීන් එක ස්ටොප් වුණාද? ෆොටෝ එකක් දාන්නම් මේ. මගේ ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක ආව නේද? මේ මෙතනින් ලෝන් ට්‍රේඩ් එක ගත්තේ කොහොමද? හරිද? මෙන්න මෙතනින් ලෝන් ට්‍රේඩ් එක අල්ලන් හිටියේ. හරිද? ඔයාලත් එක්ක අර ඔයාලා දිහා බලන් ඉන්න ටිකට මම මෙතන ටාගට් කරන් හිටියේ. ඔයාලගේ කයිය බලන් ඉන්න ටිකට මෙතෙන්ට ඇවිල්ලා ස්ටොප් ලොස් එක අන්ටලා ඔයි. මේ එක සැනික එනවනේ 1 මිනිට් නේ. ඒක කමන්නේ නැහැ කියලා හිත හදාගත්තා. මෙතනත් හොද ඇබ්සෝබ් කරනවා මාකට් එක. ඉතින් මේ ඩල්ලට මැල්ලුවා. දැන්ට මැල්ලුවත් ඉතින් පිප් කීයක්ද? මේ පිප් 500යි කෙලින්ම දැන්ටම. අයියෝ හරි ඇති මට නම් අඩේ මේක තවත් යනවා ඇති කියලා හිතෙන්නේ නැහැ කෝසලයි අයියෝ ගැබ්ලින් වගේ වෙලා තියෙනවා මේ මෙතන තමයි නවතින්නේ ෆයිනල් පිප් 600ක් කෙලින්ම මේ පිප් 600 ටාගට් එක දියවදී ඔය ආලත් එක්ක ලයිව් වෙන එක මේ තමයි ඉතින් මේ වගේ එකක් රියල් මනි දැම්මොත් මේ පිප් 60 මේ 64ක් ලොස් එක මේ තියෙනවා මෙතන තියලා තියෙන්නේ පිප් 64ට ඔන්න ඕක තමයි එකට 8ක් මේ එකට 8ක් කෙලින්ම ඉතින් අල්ලලා තියෙන්නේ ගෝල් රේට් එක ගන්න නැද්ද? හවතර ගන්න ගමුද එක? ගන්නවද? ගන්න කියන්නේ ගන්න පුළුවන් ආයේ මේ ඉතින් මේ ලයිව් නේ ඉතින් මං ගන්න පුළුවන් ඔයාලගේ මොනවද බණ්ඩට් තියනවද මේක දෙන්න බෑ පණ්ඩට නැතුව ගහන්න බෑ ගහන්න බෑ කියන්නේ රියල් මනි ගැහුවොත් එම් පොඩ්ඩක් 1 මිනිට්ටවත් දෙන්න බෑ දැන් 1 මිනිට්ටවත් දෙන්න බෑ දැන් කේස් ඉතින් මම කියන්නේ කිව්වේ මේ මගේ ෆයිනල් ටාගට් එකේ ඉතින් මෙතන ඩොලර් 20 ගාණක් මගේ ලොස් එක වැදුණා මේ චූටි එකට මෙන්න මෙතනින් මම ට්‍රේඩ් එක ගත්තේ ට්‍රේඩ් එක අරන් මෙන්න මේක යටින් SL එක තියන් හිටියේ ඉතින් ඔය පිප් 61ක් වැදිලා 66ක් වැදිලා තියෙනවා 66ට ඩොලර් 20 ගාණක් ලොස් එකක් වැදුණා හිතා ගන්නකො ඉතින් මෙතෙන් යනකොට නම් මෙතන පිප් 200ක් වැදිලා තියෙනවා 160ක් වැදිලා තියෙනවා 1 2 3 ගන්නේ එහෙම තියෙනවා ඉතින් දැන් මේ වගේ ට්‍රේඩ් එකක් දවසට අල්ලගත්තොත් ඉතින් එක ඉන්ස්ටා මේ පණ්ඩට් account එක ඇති ඉතින් මේ ඉතින් ඔතන මදිද ඔක තමයි ඉතින් තියරි අර මේ වගේ එකක් දෙන්න පුළුවන් කෙලිම කියන්න පුළුවන් ඩොලර් 20ක් විතර ලොස් කරලා අල්ලන්න කියලා ඉතින් ඩොලර් 20ක් ලොස් කරොත් එහෙම 8යි කියන්නේ 28ක් කීයද 240ක් නේද ඉතින් 240යි මේ ට්‍රේඩ් එක කෙලින්ම මෙතෙන්ට වදිනකොට ඉතින් හිතන්නකො ඉතින් කොහොමද ඉතින් දැන්ට මම මේ ඩොලර් 50ක් ප්‍රොෆිට් ලොට් එක අඩුවෙන්ම ගහලා සත ගණන් සතෙන්ම ගහලා එක හැබැයි එක ට්‍රේඩ් එකක් ගැලෙව ඩොලර් 31ක් ටාගට් එකක් ගැලෙව 31ක් ගලවලා තමයි 50 තියෙන්නේ මෙතෙන්ට ඇද්දි පොඩි මේ මාකට් එක රිවර්සල් වෙයි කියලා හිතුණා ඒකින්ද ගලවලා ගත්තා අල්ලගෙන හිටියා ඉතින් ඔන්න ඕම දෙන්න පුළුවන් මේ පණ්ඩට් account වල මට රියල් මනි දෙන්න නැහැ අයිදන්නවා දෙන්න කියන්නේ පොඩි මිස්ටේක් එකකින් අනිත් පැත්ත ගහනවා මෙව්වා 1 මිනිත් නේ පින්න පොඩි ස්ටොප් ලොස් ඇසෙට් පොඩි ස්ටොප් ලොස් ඇසෙට් වලත් තමයි ගන්න වෙන්නේ බෑ ගන්න බෑ දැන් බෑ මේ දවස්වල බෑ කොහොම කරත් 1 මිනිට්ටවත් බෑ ඒත් අදින සාමාන්‍යයෙන් ඉතින් පිප් මේ ඩොලර් සාමාන්‍යයෙන් 10 12 වදිනවා අමාරුයි ඊටත් වඩා වැඩි වෙනවා බෑ වැඩි ඉතින් කොහොමත් මේ දවස් ටිකේ නම් ගෝල්ඩ් වල දෙන්න බෑ රියල් මනි ෆන්ඩට් වල නම් අවුල ලයින් එකක් ගහන්න පුළුවන් රියල් මනි නම් ගහන්න එපා පොඩි වෙනස් යන කේස් යුරෝ වගේ අවුලක් නෑ යුරෝ වගේ පොඩි ඒ වගේ ගවුවොත් නම් ඉතින් අල්ලන්න යුරෝ වගේ ගහන්න පුළුවන් ඒ වැඩක් නෑ ඉතින් ප්‍රොෆිට් එකක් නෑනේ මට නම් මේක ඇති කියලා මට නම් බෑ යන්නේ නෑනේ මචං මූව්මන්ට් ටිකක් අඩු නිසා ගෝල්ඩ් එක තමයි ඕන මටත් ගෝල් ඉතින් මේ අන්න ගෲප් එකට දැම්ම මම අරක චුට්ටක් බලන්නකෝ ඒ බලහන් ඔබේ මට ක්‍රිප්ටෝ වැඩි ඉතින් නෑ ජලියේ ගෲප් එකට මේ ඉතින් මේකේ දාලා තියෙන්නේ ජනිතා මේ දැන් ආවේ මේකද ඔව් හරි මේක බලමු පොඩ්ඩක් ඉන්න මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න ඈ ඇති මෙතන අද දවසට ඇති කෝසලයි මට නම් ඉතින් අවුලක් නෑ නෝයි මේ මගේ ලෝන් එක තිබ්බේ කොතනින්ද දන්නවද හරියටම 763 යට වගේ යට දින 763.3 හරි අපි ස්ටොප් කරමු